හලෙලූයා. සිනගෝගේ ආත්ම මධ්‍යස්ථානයේ පැමිණි ඔබ සියලු දෙනාව ජේසුගේ ආදරයෙන් පිළිගන්නවා. අපි නැගිටිමු. අපි නැගිටලා අපි උන්වහන්සේට ස්තුති කරන්න යනවා. අද දවස අපි උන්වහන්සේට ගෞරව කරන්න යනවා. මොකද අපි යුතුයකම් ඉෂ්ට කරන දවස අද. අපි කෙලෙහි ගුණේ දක්වන දවස අද. මොකද උන්වහන්සේ දීපු දේවල් වලට අපි උන්වහන්සේට ස්තුති කරන දවස. උන්වහන්සේ වෙන් කරපු දවස. ඔබ උන්වහන්සේට කියන්න ඔබගේ ජීවිතයේ කරපු හැම දෙයක් නිසාම ස්තුති කියලා. දේවචනේ කියනවා දෙතුන් දෙනෙක් මාගේ නාමයෙන් එක්සිත් වෙන තැන, එක් රැස් වෙන තැන, ඒ මැද්දේ මම ඉන්නවා කියලා. ඒ නිසා උන්වහන්සේ අනිවාර්යෙන් අපි ප්‍රශංසා කරනකොට, අපි උන්වහන්සේගේ නාමය වර්ණනා කරනකොට උන්වහන්සේ බැසෙනවා. උන්වහන්සේගේ දරුවෝ උන්වහන්සේට ගෞරවය දෙනකොට, ස්තුති කරනකොට, මුළු හදවතින් උන්වහන්සේට ප්‍රශංසා කරනකොට උන්වහන්සේ එනවා මේ මැද්දේට. අපි උන්වහන්සේට කියමු ප්‍රශංසා වේවා කියලා. ගෞරව වේවා, මහිමය වේවා, ඔබට නමස්කාර වේවා, ස්තුති පැසසුම් වේවා, ඔබට ප්‍රශංසා වේවා. හලෙලූයා. ස්තුති ස්තුති වේවා, ස්තුති වේවා, ප්‍රශංසා වේවා. ඔබ හැමදේම මතක් කරලා බොදු උන්වහන්සේට ස්තුති කරන්න. හලෙලූයා. ස්තුති ප්‍රශංසා පියාණනි ඔබටම වේ. පැසසුම් හා තුති ප්‍රශංසා පියාණනි ඔබටම වේ. පියාණනි ඔබටම වේ. පියාණනි ඔබටම වේ. අලුයම් රැ ස්තුති ප්‍රශංසා පියාණනි ඔබටම වේ. පැසසුම් හා තුති ප්‍රශංසා පියාණනි ඔබටම වේ. පියාණනි ඔබටම වේ. පියාණනි ඔබටම වේ. Ebenezer, Ebenezer, මෙතෙක් ඔබ උදව් කළේ. කියමු Ebenezer. Ebenezer, Ebenezer, මෙතෙක් ඔබ උදව් කළේ. මෙතෙක් ඔබ උදව් කළේ. Ebenezer, Ebenezer. කියමු මෙතෙක් ඔබ උදව් කළේ. එබනේසර් එබනේසර්. අලුයම් රැ ස්තුති ප්‍රශංසා පියාණනි. ස්තුති කියනකොට උන්වහන්සේට ඔබටම වේ. පැසසුම්මා ස්තුති ප්‍රශංසා පියාණනි ඔබටම වේ. කියමු පියාණනි. පියාණනි ඔබටම වේ. පියාණනි ඔබටම වේ. ස්තුති කියන උන්වහන්සේට ඔබටයි ස්වාමිනී මේ ස්තුතිය, ඔබටයි මේ ප්‍රශංසාව. ස්වාමිනී ඔබ මගේ ජීවිතේ කරපු හැම දෙයක් නිසාම ස්තුති කියලා කියමු. හලෙලූයා. ප්‍රශංසා වේවා, ගෞරව වේවා, මහිමය වේවා, ස්තුති වේවා. El Shaddai, El Shaddai, Savibala Devi Duni. El Shaddai, El Shaddai, Savibala Devi Duni. Savibala Devi Duni. El Shaddai, El Shaddai. Kemo? Savibala Devi Duni. El Shaddai, El Shaddai. Aluyam Re, Aluyam Re, Suti Prashansa Piyanani
ඔබටම වේ ඇසසුම් හා සුති ප්‍රශංසා පියාණනි ඔබටම වේ කියමු පියාණනි ඔබටම වේ පියාණනි ඔබටම වේ පියාණනි ඔබටම වේ පියාණනි ඔබටම වේ සුති තාත්තේ මගේ ජීවිතේ ඔබ මට කරපු තරම් ආශිර්වාද වෙන කවුරුත් කරලා නැහැ කියලා ඔබ කියන උන්වහන්සේට ඔබ තරම් මට උදව් කරලා නැහැ ස්වාමිනී ඔබ තරම් මට ආදරය කරලා නැහැ කවුරුත් ඔබ තරම් මාව රැක බලා ගත්තේ නැහැ කියලා කියන්න එබනේසර් මෙතෙක් ඔබ උදව් කළේ කියමු එබනේසර් මෙතෙක් ඔබ උදව් කළේ මෙතෙක් ඔබ උදව් කළේ එබනේසර් කියමු මෙතෙක් ඔබ උදව් කළේ එබනේසර් අලුයම් රෑ සුති ප්‍රශංසා පියාණනි ඔබටම වේ පැසසුම් හා ස්තුති ප්‍රශංසා පියාණනි ඔබටම වේ කියමු පියාණනි ඔබටම වේ පියාණනි ඔබටම වේ පියාණනි ඔබටම වේ පියාණනි ඔබටම වේ ස්වාමිනී සුති පියාණනි ඔබටම වේ සුති කරන්න ප්‍රශංසා වේවා හලෙලූයා නමස්කාර වේවා El Shaddai සවිවල දෙවිඳුනි කියන්න El Shaddai සවිවල දෙවිඳුනි සවිවල දෙවිඳුනි El Shaddai කියමු සවිවල දෙවිඳුනි El Shaddai අලුයම් රෑ සුති ප්‍රශංසා පියාණනි ඔබටම වේ පැසසුම් හා ස්තුති ප්‍රශංසා පියාණනි ඔබටම වේ 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 සුති වේවා ප්‍රශංසා වේවා ඔබටම වේ ස්වාමිනී පියාණනි ඔබටයි මේ ස්තුතිය ඔබටයි මේ ගෞරවය ඔබ එල් ෂඩායි ඔබ එම්මානුවෙල් ඔබ යෙහෝවා ශම්මා ඔබ යෙහෝවා ශාලෝම් ඔබ යෙහෝවා රාෆා ඔබ සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔබ සිටියා වූ ඔබ සිටින්නා වූ ඔබ මතු පැමිණෙන්නා වූ ඔබයි විශ්වීය දෙවියන් වහන්සේ හලෙලූයා El Shaddai සවිවල දෙවිඳුනි කියමු එල් ෂඩායි El Shaddai සවිවල දෙවිඳුනි සවිවල දෙවිඳුනි El Shaddai සවිබල දෙවිඳුනි El Shaddai අලුයම් රෑ
ස්තුති ප්‍රශංසා පියාණනි ඔබටම වේ පැසසුම් හා ස්තුති ප්‍රශංසා පියාණනි ඔබටම වේ 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 පියාණනි ඔබටම ඔබටම වේ පියාණනි ඔබටම වේ පියාණනි ඔබටම වේ හල්ලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා ඔබට නමස්කාර වේවා හල්ලෙලූයා ස්තුති කරමු උන්වහන්සේට ඔබ ප්‍රශංසා කරන්න අද ප්‍රශංසා කරන දවසයි අද ස්තුති කරන දවසයි උන්වහන්සේට අපි උන්වහන්සේට අපේ දිව්‍ය ඇති තාක් උන්වහන්සේට ස්තුති කරන්න ඕනේ අපේ ප්‍රශංසාව අපි කොච්චර ප්‍රශංසා කරත් ඒ ප්‍රශංසාව උන්වහන්සේට මදි උන්වහන්සේ කියන තව ඕනේ සියල්ලදී ස්තුති කරන්න කියලා කියන්නේ වෙන දෙයක් නෑ උන්වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ ස්තුතිය විතරයි අපි මුළු හදවතින් උන්වහන්සේට දෙමු උන්වහන්සේට උන්වහන්සේ ඉල්ලන්නේ මුළු හදවතින් ඔබ මොනවා කරත් ඔබ හදවතින් නෙමෙයි නම් කරන්නේ ඒක උන්වහන්සේට නෙමෙයි යන්නේ ඒක ඔබ කරන්නේ තව කෙනෙක්ට ඔබ උන්වහන්සේට කරනවා නම් ඒක ඔබගේ මුළු හදවතින් වෙන්න ඕනේ ඒක ඔබ මුළු හදවතින්ම කරන්න ඕනේ එතකොට ඒක උන්වහන්සේට යන්නේ ප්‍රශංසා වේවා අපි හදවතින්ම කියමු උන්වහන්සේට යේහෝවා ශම්මා ඔබයි මාව බැලුවේ ඔබයි මට උදව් කරේ ඔබයි මාව රැගෙන ගියේ ඔබට අපි ස්තුති කරනවා ස්වාමිනී හල්ලෙලූයා ප්‍රශංසා ස්තුති වේවා යේහෝවා ශම්මා අප සමග සිටින දෙවිඳා යේහෝවා ශම්මා අප සමග සිටින දෙවිඳා යේහෝවා ශම්මා यहोवा शम्मा यहोवा शम्मा यहोवा शम्मा यहोवा शम्मा यहोवा शम्मा ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නේ ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නේ යෙහෝවා ශම්මා यहोवा शम्मा यहोवा शम्मा यहोवा शम्मा यहोवा शम्मा यहोवा शम्मा हालेलुया उन्हांसे කවදාවත් ඔබ තනි කරේ නැහැ උන්වහන්සේ ඔබ කවදාවත් අතහැරියේ නැහැ. මොකද උන්වහන්සේ ඔබ ළඟින් හිටියා. ඔබ විශ්වාස කරපු අය ඔබ අතහරින්නේ නැති. ඔබ බලාපොරොත්තු වෙච්ච අය ඔබව ලැජ්ජාවටපත් කරන්නේ නැති. හැබැයි උන්වහන්සේ කියනවා කවුරු ඔබ අතහැරියත් මම ඔබ අතහරින්නේ නැහැ කියලා. මොකද උන්වහන්සේට ඔබ අතහරින්න බෑ. මොකද උන්වහන්සේ කියනවා මම තමයි නුඹගේ අම්මා. මම තමයි නුඹගේ තාත්තා.
මොකද මමයි නුඹව ගර්භයට දුන්නේ. මමයි නුඹව මව් කුස තුල තැනුවේ. මමයි නුඹව ආරක්ෂා කරේ. අම්මා දන්නේ නැති කාලේ පටන් ඒ කලලය ආරක්ෂා කරලා සියල්ල ආශිර්වාදයෙන් වෙන්න මමයි නුඹව රැක බලාගත්ත කියලා උන්වහන්සේ කියනවා. ඉතින් උන්වහන්සේ අහනවා ඔබගෙන් මම කොහමද ඔබ අතාරින්නේ? ඔබ අතෑරියත් මම අතාරින්නේ නැහැ කියලා උන්වහන්සේ කියනවා. උන්වහන්සේ කවදාවත් ඔබ අතෑරියේ නැහැ. උන්වහන්සේ ඔබ කවදාවත් තනි කරේ නැහැ. හලෙලූයා. සුති ප්‍රශංසා වේවා ජේසුනි. ඔබට ගෞරව වේවා. උන්වහන්සේට කියන්න ජේසුනි ඔබගේ ප්‍රේමේ තරම් මට වෙන ප්‍රේමයක් නැහැ. ඔබගේ පුරුෂයාවත් ඔබගේ භාර්යාවත් ඔබට ආදරය කරන්නේ නැහැ ඒ තරම්. උන්වහන්සේ ආදරය කරපු තරම් ඔබට ආදරය කරන්නේ නැහැ වෙන කවුරුත්. ජේසුනි ඔබේ ප්‍රේමය මට සෑහෙයන් සැමට වඩා. ජේසුනි ඔබේ ප්‍රේමය මට සෑහෙයන් සැමට වඩා. යෙහෝවා ශම්මා Yehovah Shammah, Yehovah Shammah, Yehovah Shammah, Yehovah Shammah, Yehovah Shammah, Yehovah Shammah. Hallelujah. අප සමග සිටින දෙවිඳා යෙහෝවා ශම්මා. අප සමග සිටින දෙවිඳා යෙහෝවා ශම්මා. ඔබ කියන උන්වහන්සේට උන්වහන්සේ ඔබ අතාරින්නේ නැහැ. උන්වහන්සේ ඔබ තනි කරන්නේ නැහැ. ඒ මොකද උන්වහන්සේ තමයි ඔබගේ තාත්තා. උන්වහන්සේ තමයි ඔබගේ අම්මා. ශම්මා යෙහෝවා ශම්මා. තාත්තා කෙනෙක්ට පුළුවන් ළමෙක් අතාරින්න. හැබැයි අම්මා කෙනෙක්ට කවදාවත් ළමෙක් අතාරින්න බෑ. ඇයි ඒ? මාස 9ක් ඒ අම්මා ගර්භයේ දරුවව දරාගෙන ඉන්න නිසා. බයිබලයේ කියනවා මාස 9ක් ඔබගේ කුසේ දරාගෙන ඉන්න ඔබගේ අම්මා ඔබව අතාරියත් ජේසු කවදාවත් අතාරින්නේ නැහැ කියලා කියනවා. මොකද ජේසු ඔබට ඒ තරම් ආදරය කරලා තියෙනවා.
ශම්මා අප සමග සිටින දෙවිදා අපි කියමු සියලු දෙනාම යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා අප සමග සිටින දෙවිදා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා यहोवा शम्मा यहोवा शम्मा यहोवा शम्मा यहोवा शम्मा हालेलुया प्रशंसा වේවා ඔබ ස්තුති කරන්න උන්වහන්සේට ඔබ ගෞරව කරන්න උන්වහන්සේට ඔබ උන්වහන්සේට කියන්න මුළු හදවතින් කියන්න උන්වහන්සේට ඔබ කොහොම ප්‍රශංසා කරත් ඔබ මුළු හදවතින් නෙමෙයි නම් ඔබ කරන්නේ ඒක උන්වහන්සේට යන්නේ නැහැ මුළු හදවතින් ඔබ මා සොයන කල මම නුඹට සම්බ වෙනවා කියලා කියනවා ඔබ කකුල් දෙකෙන් ඇවිද්දට ජේසුස් හොයන්න බෑ ඔබ මොන සභාවට ගියත් ඔබ මොන රටකට ගියත් ඔබ මොන පාස්ටර් කෙනෙක් ළඟට ගියත් ඔබට ජේසුස් හම්බ වෙන්නේ නැහැ. ඔබ කකුල් දෙකෙන් ඇවිත්තට ජේසුස් හම්බ වෙන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ මොකද්ද? මුළු හදවතින් නම් නුඹ මාව සොයන්නේ මම නුඹට සම්බ වෙනවා කියලා. එච්චරයි. සුදි වේවා අපි ප්‍රශංසා කරමු ස්වල්ප මොහොතක්. ඔබ මුඛ්‍ය විද්‍යාව කළ උන්වහන්සේට කියන්නේ සුදි තාත්තේ මට දීපු සියලුම දේ නිසා සුදි. ඔබ මගේ තාත්තා වුණා. ඔබ මගේ අම්මා වුණා. ඔබ මගේ යාළුවා වුණා. ඔබ මගේ මිත්‍රයා වුණා. මම ඔබට ඊට දෙනවා ස්වාමිනී. මම ඔබට ඊට දෙනවා කියලා කියන උන්වහන්සේට. හalleluya. ඔබ ඊට දෙන්න උන්වහන්සේට. ඔබ අවසර දෙන්න ඕන උන්වහන්සේට. ජේසුට මේ ලෝකේ ඕන තැනකට යන්න අවසර තියෙනවා. ජේසුට මේ ලෝකේ ඕන තැනක ඉන්න අවසර තියෙනවා. පාතාලයට යන්නත් ජේසුට අවසර තියෙනවා. ස්වර්ගයට යන්නත් ජේසුට අවසර තියෙනවා. හැබැයි එකම එක තැනකටයි උන්වහන්සේට අවසර නැත්තේ යන්න. ඒ තමයි ඔබගේ හදවත තුලට. ඔබගේ හදවත තුලට අවසර නෑ යන්න. ඔබගෙන් අවසර නැතුව ඔබ උන්වහන්සේට අවසර දුන්නොත් විතරයි උන්වහන්සේ ඔබ තුලට එන්නේ. උන්වහන්සේ ඔබ තුලට එන්නේ. හalleluya. ස්තුති වේවා. ස්වල්ප මොහොතක් ස්තුති කරමු. ඔබ මුඛ්‍ය විවෘත කළ උන්වහන්සේට ස්තුති කියන්න. ප්‍රශංසා වේවා කියලා කියන්න. මුළු හදවතින් උන්වහන්සේට කියන්න. මොකද මාලිගාව තියෙන්නේ ඔබගේ හදවතේ. ඒ මාලිගාවේ සිංහාසනයේ අයිති ක්‍රිස්තුස් වහන්සේටයි. ඔබ වෙන කාට හරි ওই සිංහාසනේ දීලා තියෙනවා නම් ඒ කෙනාව දැම්ම බස්සන්න බිමට. ඔබගේ හදවතින් ඒ කෙනාව දැම්ම අයින් කරලා දාන්න. ඔබ අයින් කරලා දාලා ඔබ අවසර දෙන්න උන්වහන්සේට ඔබගේ හදවතේ සිංහාසනේ පාපුටුවේ උන්වහන්සේට වැඩ සිටින්න ඔබ අවසර දෙන්න. ඔබ අවසර දෙන්න උන්වහන්සේට. ඔබගේ අවසර නැතුව උන්වහන්සේ එන්නේ නැහැ. හැබැයි ඔබ අවසර දෙනකන් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. choice එක තියෙන ඔබගේ පල්ලියට ආවා කියලා වැඩක් නැහැ. බෞතිස්මුණා කියලා වැඩක් නැහැ. උන්වහන්සේගේ සුද්ධ මේසයට සහභාගී වුණා කියලා වැඩක් නැහැ. ඔබගේ හදවත තුලට උන්වහන්සේට එන්න අවසර දෙන්නේ නැතුව කටින් දාගන්න දෙයකින් නෙවෙයි උන්වහන්සේ ඇතුළට යන්නේ. ඔබගේ ආත්මය විවෘත කරලා මුළු හදවතින් ඔබ උන්වහන්සේට ඉඩ දෙනකොටයි. මේක ශාරීරික ගමනක් නෙවෙයි. මේක ආත්මික ගමනක්.
ඔබගේ ආලේපයයි දෙවිඳු ඔබගේ සතුරු බැඳි විදින්න ගායනා කරන්න දෙවිදුම් මචදුම් ආලේපයයි සතුරු බැඳි විදින්න ගායනා කරන්න දෙවිදුම් මචදුම් ආලේපයයි කියමු ආලේපයයි දෙවිදු ඔබගේ ආලේපයයි දෙවිදු ඔබගේ ආලේපයයි ගුණාසිරිට දෙන්න ඔබගේ හදවත කාට හරි ඉඩ දීලා තියෙනවා නම් දැන් මේ කෙනාව හදවතින් අයින් කරගන්න ඔබගේ හදවතේ උරුමකාරයෙක් ඉන්නවා මේ මහ පොළොවේ මාලිගාවල් නිර්මාණය කරනවා කිව්වේ නෑ මාලිගාව නිර්මාණය වුණේ දැනට ඔබගේ හදවත තුලයි ඒ හදවතේ සිංහාසනයයි දී උන්වහන්සේටයි වහල් පැමි බිදින්න කඳුළු පිස දමන්න යේසුතුන් මචදුන් ආලේපයයි වහල් පැමි බිදින්න කඳුළු පිස දමන්න යේසුතුන් මචදුන් ආලේපයයි ආලේපයයි උන්වහන්සේට දෙන්න ශුද්ධාත්මයන් වහන්සේට දෙන්න හලෙලූයා හලෙලූයා ප්‍රශංසා වේවා ගමිතු කම ලබන්න පිරුණු බව ගෙනෙන්න ශුද්ධතුන් මචදුන් ආලේපයයි ගමිතු කම ලබන්න පිරුණු බව ගෙනෙන්න ශුද්ධතුන් මචදුන් ආලේපයයි 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 කියමු ආලේපයයි ආලේපයයි දෙවිදුන් ඔබගේ ආලේපයයි දෙවිදුන් ඔබගේ හලෙලූයා අපි ආලපේ මැදේ හිටගෙන ඉන්නව දරුවෝ එනිසා අපි ගහමු ලස්සන අත්පොළ සන්නාදයක් උන්වහන්සේට ඒ ආලපේ බලය නිසා අපි ස්තුති කරන්න යනවා අද දවසේ ගිය සතිය පුරාවටම උන්වහන්සේ අපිව රැගෙන ඇවිල්ලා තියෙනවා හලෙලූයා ඔබට ගෞරව වේවා ඔබට නමස්කාර වේවා ඔබට ස්තුති වේවා ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනේ ඔබ ජීවමානයි ඔබ බලවන්තයි ඔබ යහපත් වූ දෙවියන් වහන්සේ ඔබ පුදුම දේ කරන්නා වූ දෙවියන් වහන්සේ
ස්වාමිනේ ඔබට ස්තුති කරනවා මේ වෙලාව. ස්වාමිනේ ඔබ ගෞරව ලබන්න සුදුසුයි ස්වාමිනේ. ඒ නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. හලෙලූයා 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 හලෙලූයා. අපි ස්තුති කරමු උන්වහන්සේට. ඒ ආදරය හමුවේ සියල්ල වෙනස් වෙනවා. ශුද්ධ යෝහන් තුමාගේ සුවිශේෂයේ 3 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදය කියනවා උන්වහන්සේ වර්ධනය වෙන්නත් අප අඩු වෙන්නත් ඕනෑය කියලා. හලෙලූයා. මේ වෙලාවේ අපි අඩු වෙමු. අපි ඉස්වෙමු. උන්වහන්සේට අපි වර්ධනය වෙන්න අපි යටත් වෙමු උන්වහන්සේගේ අභිමුඛේ. අපි ශුද්ධාත්මයන් වහන්සේට කතා කරන්න යනවා. මේ අභිමුඛේ අපි බාර දෙන්න යනවා. අපි අඩු වෙලා උන්වහන්සේ වර්ධනය වෙන්න ඕන. ඒ හැඟේද ඒ දැනෙන උන්වහන්සේගේ ආදරය 1 කොරින්ති 3:16 කියනවා උන්වහන්සේගේ හදවත නැමැති මාලිගාවේ ඔබගේ හදවත නැමැති මාලිගාවේ උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නම කියලා. හලෙලූයා. අපි ගාමුද ලස්සන අත්පොළ සන්නාදයක්. අපි ප්‍රශංසාවත් එක්ක එකතු වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරනවා. මේ උද්දාසන උන්වහන්සේ ගෞරව ලබන්න ඕන. මේ උද්දාසන උන්වහන්සේ මහිමය ලබන්න ඕන. ඒ නිසා ශුද්ධාත්මෙනි ඔබ ස්වාමිනී වැඩි වෙන්න ස්වාමිනී ශුද්ධාත්මෙනි හලෙලූයා. ඔබට ගෞරව වේවා. තාමත් ලස්සන ගීතිකාවක් එක්ක අපි උන්වහන්සේට මහත් අත්පොළ සන්නාදෙන් අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. අපි ස්තුති කරමු. දැන් පැසෙන්න ශුද්ධාත්මෙනි කියලා කියන්නේ යනවා අපි. හැංගේද දැනේද දැන් පැසෙන්න ශුද්ධාත්මෙනි පිළිගන්නේද සිහිවන්නේද ජේසුස් කීව දේවාත්මෙනි හැංගේද දැනේද දැන් පැස එන්නේ ශුද්ධාත්මෙනි පිළිගන්නේද සිහිවන්නේද ජේසුස් කීව දේවාත්මෙනි. හලෙලූයා. අපි අත්පොළ සන්නාදයක් එක්ක උන්වහන්සේට ප්‍රශංසා කරන්න යනවා. ආමෙන්. දැන් උන්වහන්සේ මේ ස්ථානය මේ අභිමුඛය බාර ගන්න යනවා. මේ අභිමුඛය උන්වහන්සේ බාරගත්ත කියන්නේ ඔබේ ජීවිතේ වෙනස් වෙනවමයි. ඒ නිසා මේ ප්‍රශංසාව මැදේ උන්වහන්සේට පුළුවන් ඔබේ ජීවිතය බලවත් කරන්න, පුදුම දෙයක් කරන්න. ඒ නිසා ඔබගේ ප්‍රශංසාව උන්වහන්සේට ගෞරවයක්, ඔබගේ නමස්කාරය උන්වහන්සේට ගෞරවයක්. ඒ නිසා ස්තුති කරන්න. හලෙලූයා. හැංගේද දැනේද දැන් පැස එන්නේ ශුද්ධාත්මේ පිළිගන්නේද සිහිවන්නේද ජේසුස් කීව දේවාත්මෙනි. අපි කියමු හැංගේද දැනේද දැන් පැස එන්නේ ශුද්ධාත්මෙනි පිළිගන්නේද සිහිවන්නේද ජේසුස් කීව දේවාත්මෙනි. හලෙලූයා. අපි ගාමුලා අත්පොළ සන්නාදයක්. මේ ප්‍රශංසාව මැදේ මේ පොළවේ ජීවිතය ගත කරන්න ඕන නම් ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක තමයි මේ ගමන තියෙන්නේ. වර්ෂාවක් ලෙසේ ගංගාවක් ලෙසේ ගලා එන්නේ ශුද්ධාත්මය. සුලි සුලඟක් ලෙසේ ගිනි
वर्षाවක් ලෙසේ ගංගාවක් ලෙසේ ගලා එන්නේ ශුද්ධාත්මය සුළි සුළඟක් ලෙසේ ගිනි පවුරක් ලෙසේ දැන් නැවිලෙන්නේ ඒ ආත්මය වගුරන්න පුරවන්න දැන් ඉට දෙන්නේ මුළු ජීවිතේ සෑහෙන්න මග පෙන්වන්න ශුද්ධතුන්ගෙන් පිරි ජීවිතේ අපි ගාමු ලස්සන අත්පල සන්නාදයක් තාලෙට මේ ප්‍රශංසා මැදේ උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ ඒ නිසා ස්තුති කරන්න හලෙලූයා ස්තුති මේ පොළවේ ජීවත් වෙනව නම් ඔබට උන්වහන්සේ ඉන්නම ඕන පොළවේ ජීවිතේ ජය ගන්නා ලෙසේ ඔසවා තබන්නේ මා ආත්මය මා ජේසුස් ලෙසේ මතු හිඳිනා ලෙසේ ඔබ ලැබුවොත් උතුම් ආත්මය පොළොවේ ජීවිතේ ජය ගන්නා ලෙසේ ඔසවා තබන්නේ මා ආත්මය මා ජේසුස් ලෙසේ මතු හිඳිනා ලෙසේ ඔබ ලැබුවොත් උතුම් ආත්මය හැංගෙයිද අපි කියමු දැනේද දැන් පැස එන්නේ ශුද්ධාත්මය පිළිගන්නේද සිහිවන්නේද ජේසුස් කීව දේවාත්මය අපි කියමු හලෙලූයා ස්තුති කරන වෙලාවයි හලෙලූයා ස්තුති ප්‍රශංසා වේවා ස්තුති පොළොවේ ජීවිතේ ජය ගන්නා ලෙසේ ඔසවා තබන්නේ මා ආත්මය මා ජේසුස් ලෙසේ මතු හිඳිනා ලෙසේ ඔබ ලැබුවොත් උතුම් ආත්මය අපි කියමු පොළොවේ ජීවිතේ ජය ගන්නා ලෙසේ ඔබනේ මා ආත්මය මා ජේසුස් ලෙසේ මතු හිඳිනා ලෙසේ ඔබ ලැබුවොත් උතුම් ආත්මය හැංගේද දැනේද දැන් දැස එන්නේ ශුද්ධාත්මය පිළිගන්නේද සිහිවන්නේද ජේසුස් කීව දේවාත්මය හැංගේද දැනේද දැන් දැස එන්නේ ශුද්ධාත්මය පිළිගන්නේද සිහිවන්නේද ජේසුස් කීව දේවාත්මය 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 හලෙලූයා රබකන්තේරා ඔබට ස්තුති වේවා ප්‍රශංසා වේවා හලෙලූයා ස්තුති වේවා
Rabakantera, Riba Makanturiba. Hallelujah. 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 ඔබ ස්පර්ශ වුණා නම් ඔබට දැනුණා නම් ඔබට උන්වහන්සේ ඉන්න බව තේරුණා නම් එතන තමයි ආත්මයන් වහන්සේ ඒ බලය ඒ අනුග්‍රහය සුද්ධ යෝහන් තුමාගේ සුවිශේෂයේ 14 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තිය කියනවා නුඹලා වෙත සමාදානය තබා යමි මාගේ සමාදානය නුඹලාට දෙමි මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ නුඹලාගේ සිත් කැළඹෙන්නටවත් බය වෙන්නටවත් නොදෙන්නේ හලෙලූයා උන්වහන්සේ කියනවා කැළඹෙන්න දෙන්න එපා හලෙලූයා උන්වහන්සේ දෙන ආත්මය කවදාවත් කැළඹෙන්නේ නැහැ හලෙලූයා කැළඹුණු මාගේ සිත එන ඔබගේ සිත කැළඹිලා නම් ඔබ වේදනාවට පත් වෙලා නම් ඔබ අසරණ වෙලා නම් මේ බයිබල් පදය වෙනස් කරන්න වෙනවා. උන්වහන්සේ කියනවා මම ආයෙත් කියන්නම් නුඹලා වෙත සමාදානය තබා යමි. මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැළඹෙන්නටවත් බය වෙන්නටවත් නොදෙන්න. කැළඹෙන්නටවත් බය වෙන්නටවත් ඉඩ දෙන්න එපා කියලා උන්වහන්සේ අපට දැඩි ලෙස කියනවා. ඒ නිසා හලෙලූයා. කෝඩ් එක දෙන්න මල්ලි. හලෙලූයා. මිතුරා ඔබ අතහැරියාද විශ්වාසය කඩ කෙරුවාද මිතුරා ඔබ අතහැරියාද විශ්වාසය කඩ කෙරුවාද අත්නාරින අප දෙවිඳුන්ගේ අත අල්ලාගෙන එන්න එතන කියනවනේ අත්නාරින අප දෙවිඳුන්ගේ අත අල්ලාගෙන එන්න හා ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ දෙවිඳුන්ගේ අභිමුඛයේ ඔබට දන්නවද සතුට සමාදානය තියෙන්නේ උන්වහන්සේගේ උයන ඇතුලේ විතරමයි වෙන කොහෙවත් නැහැ ඔබට මුදල් තිබ්බ කියලා ඔබට බලය තිබ්බ කියලා ඔබට පීඩාව අඩු වුණා කියලා කවදාවත් උන්වහන්සේගේ සතුට ලබා ගන්න බෑ. උයන ඇතුලේ සතුට තියෙනවා. ඒකයි කියන්නේ කැළඹෙන්න එපා. මම සමාදානය දෙන්න. නුඹලාට තනක් පිළියෙල කරන පිණිස මම යනවා. හලෙලූයා. කැළඹුණු මගේ සිත රක්ෂස්ථානය නැතිදෝ ලොව පාලක යේසුස් නිසා අද නොසැලී ඉන්න ඔබගේ සිත කැළඹිලා නම්
මේ වෙලාව උන්වහන්සේගේ අභිමුඛයට ගෙන්න. රක්ෂස්ථානය නැතිදෝ ලොවපාලක ජේසුස් නිසා හද නොසැලීම. හලෙලූයා. ඔබ කැළඹිලාද? ඔබ ප්‍රශ්න නිසා වේදනාවෙන්ද? ඔබ උයන ඇතුලේ නතර වෙනවා නම් අද 1 කොරින්ති 3:16 කියනවා වගේ උන්වහන්සේගේ මාලිගාව ඔබගේ හදවත නැවති මේ මන්දිරය බවට පත් කරන්න පුළුවන්. පසුගිය තේ කන ඔබ කඳුළු සලන්නේද? යමෙක් ඉන්නවද මෙතන? ඔබගේ අතීතය දිහා බලලා ඔබ වේදනාවට පත් වෙනවා නම්, ඔබගේ පෞකාර ජීවිතය දිහා බලලා ඔබ තවත් දුක් වෙනවා නම්, එතන උන්වහන්සේ නෑ. ඒකයි උන්වහන්සේ කියන්නේ මම සිටින්නා මතු සිටින්නා මම ඊයේත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා කියලා කියන උන්වහන්සේ. එරළු වූ මූද මැද්දේ වුණත් උන්වහන්සේට පුළුවන් ඔබගේ ජීවිතේ විශාල පෙරලියක් ඇති කරන්න. හලෙලූයා. ඔබට බලාපොරොත්තු දුන්න අය අත්හැරියනම් ඒත් පුළුවන් උන්වහන්සේට විශාල දෙයක් කරන්න ඔබගේ ජීවිතේ. රළු වූ මුහුද මැද ඔබ ගිලිහි යන්නේද? රළු වූ මුහුද මැද ඔබ ගිලිහි යන්නේද? හත්නාරින අප ජේසුස්ගේ අත අල්ලාගෙන යන්න. අපි කියමුද නැවත මාරයා? අත්නාරින අප දෙවිදුන්ගේ. ජේසු කියනවා මව දරුවව අමතක කරත් උන්වහන්සේ ඔබව අමතක කරන්නේ නැහැ කියලා. අප මාතක කියමු. ප්‍රීතියයි. අපි හැමෝම ප්‍රීතියයි දෙවිදුන්ගේ අභිමුඛයේ. දෙවිදුන්ගේ අභිමුඛයේ. දෙවිදුන්ගේ අභිමුඛයේ. දෙවිදුන්ගේ අභිමුඛයේ. අද සුන්දර උදෑසනක්. අද උන්වහන්සේ ඔබත් එක්ක කතා කරන්න යනවා. මේ පසුගිය දේ ගැන උන්වහන්සේ ඔබ කඳුළු සලනවා නම්, රළු වූ මූද මැද ඉඳන් ඔබ තවත් උන්වහන්සේට කතා කරනවා නම්, ඔබගේ මිතුරා අත්හැරියත් දේව වචනේ කියන මම දරුවව අමතක කරත් උන්වහන්සේ නාරින දෙවියන් වහන්සේ කියලා. එහෙනම් අපි උන්වහන්සේට මේ වෙලාවේ බාර දෙමු. දැන් උන්වහන්සේ ඔබට ස්පර්ශය දෙන්න යනවා. අපි කිව්වා පටන් ගත්තී අපි අඩු වෙලා උන්වහන්සේ වැඩි වෙන්න ඕන කියලා. මේ ප්‍රශංසාව මැදේ තියෙන එකම ආශිර්වාදය තමයි උන්වහන්සේ වර්ධනය වෙන එක ඔබගේ ජීවිතය ඇතුලේ. ඒ නිසා හලෙලූයා. ඔබ ඇස්වාල උන්වහන්සේට කිව්වොත් මේ මෙනෙහි කිරීමේ කාලය ඇතුළට ගියොත් ඔබ උන්වහන්සේ ඔබට බොහෝ දේවල් කරන්න යනවා. ඔබ සකන්තේ රබකන්තේ රබකන්තේ උන්වහන්සේ
ස්වර්ගෙන් වැසැවිත් ඉන්න ඔබත් එක්ක හිටගෙන අපි ගාමුද ලස්සන අත්පොල්ල සන්නාදයක්. ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිදුන්ගේ අභිමුඛයේ ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිදුන්ගේ අභිමුඛයේ දෙවිදුන්ගේ අභිමුඛයේ දෙවිදුන්ගේ අභිමුඛයේ දෙවිදුන්ගේ අභිමුඛයේ ඊශ්‍රායල් වරුන්ට තිබ්බ ප්‍රීතිය කොහෙද දන්නවද? රතු මුහුද මැද්දේ ඒ මහා කාන්තාරේ උන්වහන්සේ ඒ සරප්පු පාවාන් ගෙවෙන්න දුන්නේ නැහැ කියනවා. ඇඳුම් පරණ වෙන්න දුන්නේ නැහැ කියනවා. උන්වහන්සේ කන්න භෝජනයේ හැටියට මන්න වලින් පිරෙව්ව කුස. හලෙලූයා. උන්වහන්සේ කාන්තාරෙත් කල්වලට තට්ටු කරලා වතුර දුන්නා වූ දෙවියන් වහන්සේ. හලෙලූයා. මස් කන්න ඕන කියනකොට වටුවන්ට කතා කරලා වටුව නිදාස් කරලා ආශිර්වාද කරපු දෙවියන් වහන්සේ. එනන්නේ ප්‍රීතිය තියෙන්නේ කාන්තාරේ මැද්දේ වුණත් ඕනම තැනක ප්‍රීතිය තියෙන්න පුළුවන්. උන්වහන්සේ ඔබට හම්බ වුණොත් විතරමයි. හලෙලූයා. උන්වහන්සේ කියනවා හලෙලූයා. ප්‍රශංසා වේවා. ඔබට ගෞරව වේවා. ඔබට මහිමය වේවා. ඔබගේ ප්‍රශංසාව මැද්දේ තමයි උන්වහන්සේගේ ප්‍රීතිය නිදාස් වෙන්නේ. ඒ උයන ඇතුළට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ කාදියාමත් බලන්න එපා. මේ වෙලාවේ ඔබයි උන්වහන්සේ අතර ගනුදෙනුවක්, මේ වෙලාවේ ඔබයි උන්වහන්සේ අතර සම්බන්ධතාවයක්, මේ වෙලාවේ උන්වහන්සේ ඔබයි අතර කිවිසුමක්. හලෙලූයා. ප්‍රශංසා වේවා. හලෙලූයා. සමාව කියන්න. දෙවිදුන්ගේ අභිමුඛයේ ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිදුන්ගේ අභිමුඛයේ දෙවිදුන්ගේ අභිමුඛයේ ඔබ දන්නවද? ඔබ 99.99ට පෙරදිලා හිටියත් උන්වහන්සේට අන්තිම දශමය හරි ඔසවන්න පුළුවන්. එහෙනම් ප්‍රීතිය නැති කරගන්න එපා. ඒ සමාදානය නැති කරගන්න එපා. හලෙලූයා. ඒ මොහොතක් සිතා බලන්න. දෙවියන් වහන්සේගේ අභිමුඛය කොච්චර අලංකාරද කියලා. මොහොතක් අපි උන්වහන්සේගේ එළිදරව්වට යන්න. අපි මොහොතක් උන්වහන්සේගේ කුරුසේ පාමුලට යන්න. අපි මොහොතක් උන්වහන්සේගේ සම්බන්ධතාවය එක්ක නතර වෙමුද? ඒ නිසා ඔබ මුඛය ඇරලා ඒ දෙවියන් වහන්සේගේ අභිමුඛය අද බාර දෙන්න. මේ අභිමුඛය ඔබගේ නිවසට, මේ අභිමුඛය ඔබගේ ව්‍යාපාරයට, මේ අභිමුඛය ඔබගේ රැකියාවට ඔබට විවෘත කරගන්න පුළුවන් නම් ඔබ ආශිර්වාද ලබනවා. හලෙලූයා. 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 ප්‍රශංසා වේවා. මේ ගීතිකාවත් එක්ක අපි බුදුම වචන ටිකක් තියෙන ගීතිකාවක්. මොහොතක් සිතා බලන්න දෙවිඳුගේ දරුවෙක් විලස. ඔබ යන්නේ කොතනකද? නවතින්නේ කොතනකද? සොයුරේ සොයුරියේ අහන්න
ළඟය දෙවිඳුන් මේ වචන වලට අපගෙන යන්න වචන ජේසු එනවලු අපව ගෙනියන්න චුට්ටක් ඉන්න මේ ගීතිකාවේ දෙනවා ජේසු එනවලු අපව ගෙනියන්න ඔබ මොහොතක් සිතා බලන්න දෙවිදුගේ දරුවෙක් විලස ඔබ යන්නේ කොතනකටද නවතින්නේ කොතනකද සොයුරියේ අහන්න අවසානය අත ළඟය දුන්නේ අපගෙන යන්න තේරෙනවද ඔබ සූදානම්ද යුද ගිනි පැතිරි මුළු ලෝකය කෙළඹියයි මහ පොළව පුරා මහ පියකර දේ සිදු වෙයි හලෙලූයා සාගත පීඩාවෙන් බොහෝ මිනිසුන් මියැලෙයි මේ සියල්ල දෙවිඳුන් යලි එන පෙර ලකුණුයි ඔබ මොහොතක් සිතා බලන්න දෙවිදුගේ දරුවෙක් විලස ඔබ යන්නේ කොතනකටද නවතින්නේ කොතනකද සොයුරියේ අහන්න අවසාන අත ළඟය දෙවිඳුන්නේ අපගෙන යන්න ඔබ සූදානම්ද දෙවිඳුන්නේ අපගෙන යන්න ඔබ සූදානම්ද දෙවිඳුන්නේ අපගෙන යන්න ඔබ සූදානම්ද නොසිතූ මිතුරේ සූදානම් වී සිටියොත්තේ යහපත් වේ නව ජීවිතයක් ඔබ හට හිමි වෙයි සගයේ දෙවිඳුන් වෙත එන සෑම දෙනාට ඒ හිමි වේ අපි නැවත වරක් කියමු මොහොතේ දෙවිඳුන් පැමිණේ මිතුරේ අපි හිතන්නේ නැති වෙලාවක සූදානම් වී සූදානම්. සිටියොත් යහපත් වේ නව ජීවිතයක් ඔබ හට හිමි වෙයි සගයේ දෙවිඳුන් වෙත එන සෑම දෙනාට ඒ හිමි වේ හලෙලූයා ප්‍රශංසා වේවා දැන් මගේ දිහා බලන්න ජේසු එනවලු ඔබව ගෙනියන්න ඔබ සූදානම්ද කියලා අහන ගීතිකාවේ සූදානම් කියන අත උස්සන්න හලෙලූයා සූදානම් නම් කොන්දේසි නෑ සූදානම් නම් කොන්දේසි තියන්න බෑ එහෙම කිව්වොත් මත පාල්ලයට දානවා සූදානම් අත උස්සන්න මගේ ජොබ් එක තමයි ඔබ සූදානම් කරන එක හලෙලූයා ඔබ මොහොතක් සිතා බලන්න දෙවිඳුන් දරුවෙක් විලස ඔබ යන්නේ කොතනකටද නවතින්නේ කොතනකද සොයුරියේ අහන්න අවසාන අත ළඟය දෙවිඳුන්නේ අපගෙන යන්න ඔබ සූදානම්ද දෙවිඳුන්නේ අපගෙන යන්න ඔබ සූදානම්ද දෙවිඳුන්නේ අපගෙන යන්න ඔබ සූදානම්ද ඔබ සූදානම්ද සූදානම් අය ගාමු අත්ඵල සන්නාදයක් හලෙලූයා
ඔබ සූදානම්ද හලෙලූයා හලෙලූයා කාමුලසනත් පොලසන්නාදයක් රයිට් සූදානම්ම ඉඳගන්න අනිත් අයට ඉඳගෙන ඉන්න පුළුවන් හලෙලූයා රයිට් ස්වර්ගයට යන්න කැමති අය අත උස්සන්න බෑ. ඔක්කොම කැමතියි. හැබැයි ජේසු ඉල්ලන්නේ පොඩි දේවල්. ජේසු ඉල්ලන්නේ පොඩි දේවල්. ඒව කරන්න බෑ ගොඩක් අයට. අපිට ජේසු ළඟ නතර වෙනකොට අපිට කොන්දේසි තියෙනවා. කොන්දේසි තියනකම් පේදුරු පෙරදුනා. හලෙලූයා. කොන්දේසි තිබ්බා ආබ්‍රාම් ළඟ. ආබ්‍රාම්ට වැරදිච්ච එක තැනක් තිබ්බා. දරුවෙක් දෙනවා කිව්වා. ආබ්‍රාම් කල්පනා කරනවා දරුවා එන්න ප්‍රමාදයි. ආබ්‍රාම් වෙන ඔප්ෂන් එකකට යනවා. හලෙලූයා. සූදානම් අයගේ ජීවිතේ වෙන විකල්ප තියෙන්න බෑ. හලෙලූයා. හලෙලූයා. හොඳ රාගන්න දේශනාව අපි දේශනා කරලා දින ඕන තරම් මේ අවුරුදු 3ට 4ට අද දේශනාව දැන් දවස් 2ක 3ක ඉඳන් දෙවියන්න්සේ පෙන්වන එක දෙයක් තියෙනවා. ඒ තමයි මම එන්න ලෑස්ති. මම එන්න ළඟයි. හලෙලූයා. මගේ දිහා බලන්න. ෆෝන් ටික ඔක්කොම ඇතුළට දාගන්න. රයිට්. ජේසු නැවත වාරයක් මේ පොළවට එනවා ඔබව අරගෙන යන්න. ඒක දන්නවද? ඒක දන්නේ නැද්ද? දන්නේ නැති අය අතුස්සන්. දන්නේ නැහැ. ජේසු එනවා ආයි පාරක් පොළවට. හලෙලූයා. ජේසුව නම් කරන්නේ මනාලය හැටියට. කවුද? මනාලය කියන්නේ මනමාලය. ජේසු විවාහ වෙන්නේ මනාලිය හැටියට ඉන්නේ අපි සභාව. දැන් එතන වෙඩින් එක වෙන්නේ අපි අතරේ තියෙන වෙඩින් එකක් නෙමෙයි. හලෙලූයා. සභාව එක්ක තමයි ගිවිසුම ඇති කරගන්නේ. මෙන්න මනමාලිය. කවුද? සභාව. ඕගොල්ලෝ මම අපි ඔක්කොම. එතකොට මනමාලය කවුද? ජේසු. මනමාලයා මේ පොළවට එනකොට මනමාලිය කොහොමද සූදානම් වෙන්න ඕන? සෑහෙන සූදානමක් තියෙන්න ඕන. මනමාලයාව පිළිගන්න. හලෙලූයා. දැන් ඕලගේ වෙඩින් එක ගත්තා ඉන්නවද? වෙඩින් එකට මාස කීයක් ඉඳන් සූදානම් වුණාද? අවුරුද්දක්? මාස 6ක්? මාස 3ක්. අවුරුද්දක් වෙඩින් එක ප්ලෑන් කරපුවේ නෑ. එහෙම නැද්ද? නිකන් ඔය බැන්දද? අඩුමතරමේ මාස 6ක්වත් ඕනනේ. මූණ හදා ගන්න යනවා. ඇයි බබා හදා ගන්න යනවා. නේද? හලෙලූයා. එතකොට මාස ගානක් ඕන වෙඩින් එකට නේද? දැන් මනමාලය එනකොට ඕගොල්ලෝ වෙඩින් එක දවසට කොහොමද ඉන්න ඕන? මනමාලය එන දවස දන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවා වෙඩින් දවස. මේ දවසේ උදේ මේ පූජාව මේ පල්ලියේ මේ තැන. හැබැයි මේ මනමාලය එනවා කිසිම කෙනෙක් දන්නේ
කිසිම කෙනෙක් දන්නේ හලෙලූයා. දැන් එන්නත් පුළුවන්. හලෙලූයා. එතකොට මනමාලිව සූදානම් කරන එක තමයි මගේ අතේ තියෙන්නේ. ඒක සූදානම් කරන්න ගියාම ප්‍රශ්න ගොඩයි. ඒක සූදානම් කරන්න තමයි මනමාලි හැටියට සභාවට එන්න කියන්නේ. හලෙලූයා. බොහෝ අයට එතන ඇවිල්ලා නතර වෙන්න බෑ. බොහෝ අයට මෙතන ඇවිල්ලා ඉඳගෙන ඉන්න බෑ. සූදානම් වෙන්න බෑ. කාලයක් ගන්න බෑ. ඇයි හේතුව? ඒගොල්ලෝ මේක දන්නේ නැහැ. ඉතින් කියලා දෙන්න ඕන කියලා හිතුණා. හලෙලූයා. මේක ආගමක ඉඳන් තව ආගමකට මාරු වෙන එකක් නෙවෙයි. ක්‍රිස්තියානි ආගම තමයි හරිම ලේසියෙන් ක්‍රිස්තියානි ආගම තමයි හරියටම ලේසියෙන්ම වැළඳ ගන්න පුළුවන් එකම ආගම. හලෙලූයා. වෙන ආගම් කටු ගහ ගන්න ඕන, පොල් බිඳින්න ඕන, කටුවල එල්ලෙන්න ඕන, පැද්දෙන්න ඕන, ගිනි පා ගන්න ඕන. අපේ තියෙන මොකද්ද? නුඹ ඉන්න තැන ඉන්න විදියට ඇවිල්ලා ඔබ පෞද්ගලික ගැලුම් කරු හැටියට ජේසුව පිළිගන්නවා නම් නේද? උන්වහන්සේ මැරුණා, අපි වෙනුවෙන් මේ පොළවට ආවා. උන්වහන්සේ අපි වෙනුවෙන් මැරුණා, අපි වෙනුවෙන් උත්ථාන වුණා. අදත් අපි වෙනුවෙන් ජීවත් වෙනවා කියලා පිළිගත්තා නම් එතන තමයි ගැලවීම. කොච්චර ලේසිද? ඕක කියන්න ඕක තමයි ගැලවීම කියන්නේ. හා? ඔබට තේරෙනවද? හැබැයි කොච්චර ගැලවුණත් මම පව් කරලා මගේ කුලියට ජේසු මැරිලා, මගේ පාපේ නිසා ජේසු මැරිලා. හලෙලූයා. මමයි පව් කරලා. මගේ පාපේ නිසා ජේසු මැරිලා. හැබැයි ඒ පාපේ වන්දිය කුලිය ශාපය අයිතුකම සියල්ල ජේසු දරාගෙන අපිට අද හොඳ ජීවිතයක් දීලා තියෙනවා. හැබැයි අපේ තියෙන පාපය දුරින් දුරු කරන්න ඕන නම් අපිට ඒ බෞතිස්මය හරහා අපිට ඇතුල් වෙන්න වෙනවා ඒ ජීවිතයට. හලෙලූයා. හලෙලූයා. තේරෙනවද? 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 බෞතිස්මය කියන්නේ මොකක්ද කියලා ගීරිද ආවනම් බෞතිස්මය ගැන කියලා දුන්නා. ආවේ නැති ඉඳා ගොඩක් අයට තේරුන්නේ නැහැ. හලෙලූයා. බෞතිස්මය ගත්ත කෙනෙක් කුරුසේ ඇන ගන්නවා. ජේසු වගේම මැරෙනවා. ජේසු වගේම නැගිටිනවා. සෝනේ තැම්පත් කරනවා. ජේසු වගේම නැගිටිනවා. අලුත් මැවිල්ලක් ලෙස හිටගෙන ඉන්නවා. හලෙලූයා. එහෙම කරන කෙනාට පින් ඕනද? එහෙම කරන කෙනාට වෙන දේවල් ඕනද? එහෙම කරන කෙනාට වෙන කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. මමයි පව් කළේ ඔබ ණය කිව්වේ වරදක් නැති ඔබ දුක් විඳේ පාපේ අරගෙන කුලි විඳේ ජේසුනි ඔබ මගේ ජීවිතයයි. ජේසු මැරිලා. නිගඬ මුවින් ඔබ මගේ පව් දැරුවේ මගේ අසරණකම දැකලා දූ. නිගඬ මුවින් ඔබ මගේ පව් දැරුවේ මගේ අසරණකම දැකලා දූ. සිරුරෙන් සමිඳින් රුධිරය වෙනුවේ මට බෑ සෙනෙහස වැඩි නිසාද.
දොස් කීවා මා පසුකම පෙරදිලේ සිහියට නගමින් සිත දොස් කීවා මා පවුරල බව පෙරදිලේ ඔබ හමුදා ඉන්මා විදුනා නින්නැති ප්‍රීතිය මට ලැබුණා උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමත් එක්ක සම්බන්ධ වෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. සභාව කවුද? දැන් සභාව කවුද මම කිව්වේ? ඇහෙන්නේ නැහැ. මනමාලිය. මනමාලිය ඉන්නේ අර පපඩම් කාලා වගේ තමයි ඉන්නේ. මනමාලිය. මනමාලිය. දැන් වෙඩින් එක ගන්න ඉන්න මනමාලිය කොහොමද ඉන්නේ? ඒකගොල්ලෝ හරියට දන්නේ නැති හින්දා තමයි ගොඩක් අය පස්ස ගන්නනේ දෙවියන් වහන්සේගේ සේවයට දෙවියන් වහන්සේගේ වැඩේට දෙවියන් වහන්සේත් එක්ක අපිට තියෙන්නේ ඔබව මනමාලියක් ඇටියට සරසන එක අන්දන එක පලන්දන එක ඒ අභිමුඛයට ගේන එක මගේ ජොබ් එක හලෙලූයා ඒකේ එක ක්‍රමයක් තමයි බෞතිස්මය හලෙලූයා ඒ හරහා තමයි ඔබව නිවනට යන්න කැමති කවුද? ස්වර්ගයට යන්න කැමති කවුද? එකයිද? එකයිලු. එයා අම්මගෙන් ආපු එක හොඳ. නිවනයි ස්වර්ගය දෙකම එකයිලු. හලෙලූයා. එහෙනම් සාර සංක කල්ප ලක්ෂයක් මොකටද දුක් විඳින්නේ? ස්වර්ගයට යන්න තියෙන්නේ. ඔබගේ හදවත නැමැති මාලිගාව විවෘත කරන එක විතරයි. හලෙලූයා. 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 ඔතන්ට එන්න ලේසිම මාර්ගය තමයි අද කතා කරන්නේ. හලෙලූයා. එහෙනම් අපි දුක් විඳින්න ඕනේ නැහැ. හලෙලූයා. පළවෙනි පනත තිනා මම අර නුඹට වෙන දෙවි කෙනෙක් ඉන්න බෑ කියලා දෙවියන් වහන්සේ කියනවා. හලෙලූයා. බෞද්ධයට දෙවි කෙනෙක් නැහැනේ. නේද? හැටි ඒගොල්ලෝ හිටින්නේ කවුද? ශාස්ත්‍රවන්තයෙක් නේද? හලෙලූයා. හලෙලූයා. ඒගොල්ලන්ට ලේසි. අපේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. හරිම ලේසි. හැබැයි ඒගොල්ලෝ තමයි හැමතිස්සෙම ආශිර්වාද ලබන්නේ සභාවක ඉක්මනටම. හලෙලූයා. ඉක්මනටම ලබන්නේ ආශිර්වාද ඒගොල්ලෝ. හැයි ඒගොල්ලන්ට හරි ලේසි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න. දැන් මගේ දිහා බලන්න. මේක තේරුම් නැත්නම් ගිය සතිය ආවේ නැහැ. සමහර අය එන්නේ නැහැ. ආවේ නැතු ගියාම ඔබට මේ දේශනාවෙන් එන්න ඕන දේවල් ලැබෙන්නේ නැහැ. දැන් මගේ දිහා බලන්න. හරිද? ඔබව අපි ආගමට බඳ ගන්නෙ නැහැ. රයිට්? අපිට ඕන ඔබව අර මනමාලිය හැටියට සූදානම් කරන්න. හලෙලූයා. ජේසු එනකොට මොන බලන්න. ජේසු මැරෙන්නේ අවුරුදු කීයෙන්ද? 33. හලෙලූයා. ජුදා සංස්කෘතිය අනුව තරුණයෙක්ගේ වයස 30යි විවාහ වෙන වයස 40යි. ජේසු 33 දී මැරෙනවා. හලෝ මගේ දිහා බලා ගන්න. හොඳට අහගන්න. ජේසු 33 දී මැරෙනවා. කාල මේක ආත්මික රහසක්. කාල චක්‍රය නතර වෙනවා. හලෙලූයා. ජේසු ආයෙත් පැමිණෙනවනේ. අන්තක්‍රිස්තුගේ කාලේ. ඒ අන්තක්‍රිස්තුගේ කාලේ අවුරුදු 7ක් තියෙනවා. අන්නේ අන්තක්‍රිස්තුගේ කාලේ අවුරුදු 7 අවුරුදු 33යි
34යි 35යි 36යි 37යි 38යි 39යි 40යි 40න් තමයි විවාහ වෙන්නේ කායකද සභාව එක්ක හලෙලූයා හලෙලූයා ජේසුට අවුරුදු 40 දී සභාව එක්ක විවාහ වෙනවා එතකොට අවුරුදු 40 එන්නේ අන්තක්‍රිස්තු වෙන කාලේ ඒ අවුරුදු 7 කාල පරිච්ඡේදයත් එක්ක හලෙලූයා හලෙලූයා අන්තක්‍රිස්තු කියන්නේ ජේසු වෙනුවට එන ව්‍යාජ්‍ය යක්ෂයා හලෙලූයා 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 එයාට මේ පොළොව අවුරුදු 7ක් අයිති වෙනවා එතකොට අපි කතා කරන සුද්ධාත්මයන් වහන්සේ නැහැ බයිබලයේ එක පොතක්වත් නැහැ පාස්ටර්ස්ලා නැහැ ඒ වෙනකොට හැමෝම පව් කරලා පාපෙන් වැටිලා ඉන්න තෝරා නොගත් සෙනගක් මේ පොළොවේ ඉන්නවා හලෙලූයා ඔබ එතනට යන්න කැමතිද නැත්තම් ජේසු වෙනකොට ඔසවා ගැනීමේදී ඔබ ඔසවා ගන්න වෙලාවේ යන්න කැමතිද හලෙලූයා මේම කතාව මම අම්මයි කතා කරගෙන ඉන්නා මම බිම අම්මා උඩ ඩිස්කල් අම්මා යනවා අම්මයි නැන්දම්මලා දෙන්න කතා කරගෙදී එක්කෙනෙක් මිරිසඹරඹර ඉන්නවා අනිත් එක්කෙනා උය ඉන්නවා මිරිසඹරන එක්කෙනා යනවා අනිත් එක්කෙනා ඉන්නවා හලෙලූයා ඔබ කරන හොඳ නරක එක්ක තමයි ඒක වෙන්නේ හලෙලූයා හලෙලූයා දැන් තේරෙනවද එහෙනම් මනමාලිය හැටියට ඔබව පිළියෙල කරන එක තමයි මගේ ජොබ් එක මගේ සේවය අපේ එකෙක් ඉන්නවා ඌට ඕන එන එක වට්ටන්න අපේ තව කට්ටිය ඉන්නවා තල්ලු කරලා රිවට්ටලා දෙවියන් වහන්සේ ඉන්නවා කියලා පෙන්වන්න හදනවා හලෙලූයා සමහර අයට ඕන විසිටින් යන්න නේ එළිය ගොඩක් දේවල් එනවනේ විසිටින් ඒගොල්ලෝ හිතනවා දැන් දෙවියන් වහන්සේ අපිට කියන්නේ මොකද්ද මනාලිය හැටියට සභාව සූදානම් කරන්න එළියේ සමහර අය විසිටින් ගිහිල්ලා ඒගොල්ලෝ ඒ සේවයක් කියලා හිතලා ඒක කරනවා දැන් දෙවියන් වහන්සේ මොනවද කියන්නේ මනාලිය සූදානම් කරන්න හලෙලූයා හලෙලූයා එතකොට මනාලියට ප්‍රශ්න තියෙනවා මොකද ප්‍රශ්නේ යක්ෂාත්මයක් තිබ්බොත් ඒ මනාලිගේ යක්ෂාත්මය අයින් කරන්න වෙනවා රෝගයක් තිබ්බොත් ඒ රෝගය අයින් කරන්න වෙනවා හලෙලූයා එයා තනිකමින් වේදනාවෙන් ප්‍රශ්නෙන් ගාවිලාවෙන් අරගලෙන් ඉන්නවනම් එයාගේ වෙඩින් එකට ඉස්සෙල්ලා එයාව සුද්ධ පවිත්‍ර කරලා දෙන එක තමයි අපේ ජොබ් එක හලෙලූයා අපේ ඩියුටි එක තමයි හලෙලූයා දැන් තේරෙනවද දැන් මං කියපු දේ තේරුණාද හලෝ තේරුණාද තේරුණාද නිදිමතද නිදිමත එකපාර හලෙලූයා කියන්න බෑ කොහොම හැර අපේ සභාව හැරගෙන ඉන්න සභාවක් හලෙලූයා හලෙලූයා නින්ද යන්නෙම නැහැ දෙවියන් වහන්සේට නින්ද ගියත් අපේ අයට යන්නේ නැහැ දැන් හොඳට බලන්න දැන් සභාව අපිට තියෙනවා මනාලියක් ඇටියට පරිවර්තනය කරන්න අපි බලමු බයිබල් පදයක් එක්ක මොකද්ද දෙවියන් වහන්සේ අපිට කියන්නේ කියලා හලෙලූයා රයිට් ඔබ හැමෝම දන්නවා ජේසු මේ පොළොවට එනවා ඒක බයිබල් පදේ ඕනද ඕනේ නැහැ නේ ගොඩක් ඒවා පෙරලා ඉන්න ඕනේ නැහැ නේ නේද ජේසු මේ පොළොවට එනවා රයිට් මේ පොළොවට එද්දී මෙන්න මේ මගේ දිහා බලන්න ඔසවා ගන්නවා ජේසු මේ පොළොවට එද්දී අපි යම් විටකින් ඒ කාලෙ වෙද්දි මැරිලා හිටියොත් හරිද ජේසු එන්නේ අපේ ආත්මෙත් අරගෙන හලෙලූයා එතකොට ජේසුගේ වචනේ තියෙනවා මේ බලන්න මගේ දිහා ඉස්සෙල්ලම නැගිටින්නේ කවුද මැරිච්ච අය ඒකයි කියන්නේ පුච්චන්න එපා කියලා ඒකයි කියන්නේ පසෙන් හදපු මනුස්සයා පසටම යන්න ඕන ජේසු දෙවෙනි පැමිණීමේදී ශරීරය එසවෙනවා එතකොට ජේසු ගෙනාවොත් ආත්මය ජේසුගේ ළඟ ඉඳලා පාරාදීසයේ ඉඳලා ආවොත් ආත්මය ඒක සෙට් වුණොත් තමයි ඔසවා ගන්න. හලෙලූයා හලෙලූයා ඒක තේරුණාද? ඒක තේරුණේ නැද්ද? අම්මා තේරුණාද?
දැන් අම්මා දවසක මැරෙනවනේ. මැරෙනකොට ජේසු වෙනවනේ. අම්මා කරපු හොඳ නරක එක්ක ජේසු අම්මගේ ආත්මය අරගෙන එනවා මේ පොළොවට. එතකොට ආත්මය අරගෙන ජේසුගේ දෙවෙනි පැමිණීමත් එක්ක එද්දී පොළොවේ වල්ලලා තියෙන අපේ ශරීර මොකද වෙන්නේ? නැගිටිනවා. හාලෙලූයා. එතකොට මේ ශරීරයයි ආත්මයයි දෙකම එකට තියෙන්නේ. මේ සම්බන්ධ වෙන්න ජේසුස් වහන්සේගේ ආත්මය එක්ක සම්බන්ධ වෙනවා. එතකොට තමයි ඔසවා ගන්න. හැබැයි මැරෙන්නේ නැතුව හිටියොත් මේ පොළොවේ ජේසු වෙනකොට ඔයා කරලා තියෙන හොඳ නරක එක්ක ඔයාව ස්වර්ගයේද නැත්තම් වෙන තැනකද ඉන්නේ කියලා ඒක තීරණය වෙනවා. ස්වර්ගය නම් ඔසවා ගන්නවා නැත්තම් මේ පොළොවේ අවුරුදු 7ක් ඉන්න වෙනවා. හාලෙලූයා. දැන් තේරෙනවද? දැන් තේරෙනවද? දැන් තේරෙනවද? දැන් ඔයා මේ පොළොවේ නතර වෙලා ඉන්න නොදී ඉන්න තමයි අපි කරන්නේ. ජේසු අපි වෙනුවෙන් මැරුණා. අද ජීවත් වෙනවා. එයා අපේ පාපයේ කුලිය මරණය කියලා කියනවා. හැබැයි අපිටත් යුතුයකමක් තියෙනවා. අපි ජේසු වෙනුවෙන් බෞද්ධිස්මේදී මැරිලා හරිද? මැරිලා ආයෙත් අපි අලුත් මැවිල්ලක් ලෙස හිටගන්න එක අපිට යුතුයකමක් තියෙනවා. එතකොට තමයි අර මම කියපු විදියට ඔසවා ගැනීම આવොත් ඔබ එස වෙන්නේ. හalleluya. නැත්තම් නිවන නැහැ. නැත්තම් අර කියනවා වගේ කැරකි මැරිග රවුන්ඩ් එක වගේ ඉන්න වෙනවා. හalleluya. ඒකට කැමතිද? අපි හොඳ ඔප්ෂන් එකක් දීලා දෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? ජේසු පැමිණෙනකොට මොකද්ද කරන්න ඕන? අපි සූදානම් වෙලා ඉන්න ඕන. මොකෙන්ද? අපි අලුත්ම ඇවිල්ලක් ලෙස කුරුසේ යන ගහලා වතුරෙන් යටට ගිහිල්ලා අලුත්ම ඇවිල්ලක් ලෙස නැගිටලා ජේසුව සෝනේ තැම්පත් කරා වගේ තැම්පත් වෙලා අපි ජේසුව මම ගිය සතිය කියලා දුන්නා. අපි බෞද්ධිස්ම කරන්න යනකොට ජේසුට ගාපු කසපාරවල් 39ම අපිටත් ගහනවා. හැබැයි අපිට දැනෙන්නේ නැහැ. අපිට දුන්න වේදනා ටික ඔක්කොම දෙනවා. අපි වැදගෙන යනවා. අපිට කෙල ගහනවා. ඒ ඔක්කොම දේවල් වෙනවා. හැබැයි අපිට ඒක දැනෙන්නේ නැහැ. හැබැයි මෙහෙම අපි බෞද්ධිස්මේ අරගෙන ජලය ඇතුළට ගිහිල්ලා එළියට එද්දී අපිව සෝනේ දාලා මැරිලා අපිව සෝනේ දාලා වල්ලනවා. ඒ කියන්නේ ඊට පස්සේ ඉන්නේ අපි අලුත් මැවිල්ලක්. පරණ කෙනා නැතුව යනවා. ඒක ඕගොල්ලන්ගේ ජීවිතේට හොඳයිද නරකද? හොඳයිද නරකද? මේක දන්නේ නැතිඳනේ නේ? මේක දන්නේ නැතිඳනේ. එතකොට ඔබට තියෙන ප්‍රශ්න මට අතන්ට යන්න බැරි වේද? මෙතනට යන්න බැරි වේද? එතන නතර වෙන්න බැරි වේද? පරණ තැන් වලට යන්න බැරි වේද? ඔබ අලුත් මැවිල්ලක් ලෙස හිටගත්තට පස්සේ ඔබට පරණ තැනට යන්න ඕනද? ඇයි යන්න ඕනේ නැත්තේ? ඔබ අලුත් මැවිල්ලක් ලෙස ආයෙත් පින් කරන්න ඕනද? ඔබ අලුත් මැවිල්ලක්. ඔබ ජේසුගේ නාමයෙන් අලුත් කෙනෙක්. ඒතර අලුත් කෙනෙක් ඇවිල්ලා හිටගත්තම ඔයා මනාලිය හැටියට සූදානම් වෙලා තමයි හැමතිස්සෙම ඉන්නේ. හalleluya. දැන් තේරෙනවද? මනාලිය. අන්න මනාලිය. අන්න සභාව. මේ වගේ දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙනකොට තමයි සභාව කියන්නේ. හalleluya. හalleluya. තේරිලා තේරුණාද? අම්මට තේරුණාද? අම්මට තේරුණාද? ආදියවත් බලන්න එපා. ඔබගේ බෞද්ධිස්මය ඔබට දෙන්නෙක් එක්ක යන්න බෑ. ඔසවගෙනදී දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන් වෙලා යන්නේ. නේද? හalleluya. දැන් සුව වෙච්ච කෙනෙක් ඉන්නවනම් මෙතන එයාව බෞද්ධිස්මෙට ඉස්සලා අක්ෂා ලබන සතිය බෞද්ධිස්ම කරනවා. අවුරුදු 3කට ඉස්සෙල්ලා වකුගඩු දෙක නරක් වෙලා රැයටට ඔපරේෂන් කරන්න තියෙනවා. මම යනවා දවල් 12ට. ඉස්පිරිතාලේ දඟලනවා වැටෙනවා නේ කෝ. අන්තිමට ඔපරේෂන් කරන්න ආපු ડોක්ටර් කියනවා කිසි ලෙඩක් නැහැ. ඩිස්චාර්ජ් කරලා ගෙනියන්න.
හලෙලූයා. දැන් මෙයාව අලුත් වගෝඩු දෙකක් දීලා තියෙනවා. පරණ එක අරගෙන. හැබැයි මෙයා අලුත්ම ඇවිල්ලක් වෙන්නේ බෞතිස්මේ අරගෙන ජේසුස් වහන්සේ එක්ක කුරුසේ යන ගැව්වොත් විතරයි. හලෙලූයා. හලෙලූයා. ඇහෙනවද? දැන් මෙයාට අලුත් ජීවිතයක් දීලා දිනවා. මොන ජීවිතයක්ද? රෝගය සුව වෙච්ච ජීවිතයක්. හලෝ මගේ දිහා බලන්න. මගේ දිහා බලන්න. රෝගය සුව වෙච්ච ජීවිතයක් දීලා දිනවා. හැබැයි මේ අලුත්ම ඇවිල්ලක් ලෙස ජීවත් වෙන්නේ මෙතන නෙමෙයි. ඒ අලුත්ම ඇවිල්ලක් ලෙස ජීවත් වෙන්නේ ඒ බෞතිස්මේදී කුරුසේ අලුතෙන් ජීවිතයක් පටන් ගත්තොත් විතරයි. හලෙලූයා. හලෙලූයා. දැන් තේරෙනවද? දැන් තේරෙනවද? අලුත් ජීවිතයකට එන්න අලුත් මැවිල්ලක් ලෙස හිට ගන්න ඔබ මනාලිය හැටියට තියන්න අපිට උවමනාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාව ස්වර්ගයට ගෙනියන්න අපිට උවමනාවක් තියෙනවා. ඒක තමයි පාලකයාගේ වැඩේ. හලෙලූයා. හලෙලූයා. දැන් ඕක වෙන්නේ නැහැනේ සභාවල නේද? නේද? අපි පොඩ්ඩක් බයිබල් පද ටිකක් කියවලා බලමු. චුට්ටක් ඉන්න පුතා. රයිට් අපි බලමු. එක පේත්‍රස් 5:8 පොඩ්ඩක් කියවමුකෝ. රයිට් බලන්න මේ බයිබල් පදේ. දැන් අම්මගේ යක්ෂාත්මය එළෙව්වා කියලා අම්මා අලුත් මැවිල්ලක් වෙන්නේ නැහැ. ඒ මැවිල්ලට ආයෙත් යක්ෂාත්මයට එන්න පුළුවන්. හලෙලූයා. ආයෙත් රෝගෙට මෙයාට එන්න පුළුවන්. නේද? ආයෙත් රෝගෙ එන්න පුළුවන්. ශරීරය ඇතුළට රෝගෙ එන්න පුළුවන් නේ. හැබැයි අලුත් මැවිල්ලකට පරණ දේ පහව යනවා කියනවා. හලෙලූයා. හලෙලූයා. ඔය කියවලා බලන්නකෝ. කියවන්න. සිහි ඇතිව අවදිව ඉන්න. දෙවනාංශ කියන සිහි ඇතිව සිහි ඇතිව දර දැන් සභාවට ඇවිල්ලා දේශනාවේදී නිදාගත්තොත් මොකද වෙන්නේ? මෙතන තමයි උගන්වන තැන මෙතන ඇවිල්ලා නිදා ගන්න. ඉස්සර රස්නෙින්ද නිදාගත්තා දැන් සීතල වැඩිින්ද නිදා ගන්න. හලෙලූයා. සිහි ඇතිව මොනවද කියන්නේ සිස්ටර්? සිහිය ඇතිව අවදිව ඉන්න. සිහිය ඇතිව බුදුරජාණන් වහන්සේ මොනවද කියන්නේ? සිහිය උපදවා නේද? මරණකොට මැරෙන්න කිය සිහිය තියාගන්න. සිහිය ඇතුව අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිලිම් දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. යක්ෂයා ඔබ මොබ ඇවිදිනවා කාවද ගිලින්නේ කියලා. හලෙලූයා. මොකද්ද කියන ප්‍රශ්නේ කියලා. මොකද්ද කියන අරගලේ කියලා. බෞද්ධිස්ම ගන්න එක මම ගොඩක් අය කැමති නෑ. සුපර්ගේට යන්න තියෙන එක chance එකක් නැති කරගන්න. හලෙලූයා. මෙයාට ලෙඩ ආයෙත් එන්න පුළුවන්. ලාසරස් මැරුණා නැගිටෙව්වා ආයෙත් දවසක මැරුණා. හැබැයි බෞද්ධිස්මේදී මෙයා අලුත් මැවිල්ලක් ලෙස දෙවියන් වහන්සේ තුල ආත්මයයි ශරීරයයි දෙකම අරගෙන හිට ගන්නවා. හලෙලූයා. හලෙලූයා. ඒක අලුත්ම විල්ල. දැන් තේරෙනවද? හරි පුතේ. අලුත්ම විල්ල. දැන් තේරෙනවද? එතකොට 100 උපදවා මගේ දිහා බලන්න. දැන් මේ කීපු ටික තේරුණාද කියන්නකෝ. මේ ටික. හලෙලූයා. තේරුණාද? තේරුණාද? තේරුණා. හලෙලූයා. තේරුණා නම් අපි දිනු. ඒක නිසා පළවෙනි දේ තමයි අපි අලුත් මැවිල්ලක් ලෙස අපි හිත ගන්න ඕන. නැත්නම් අපිට මේ ගමන යන්න බෑ. හලෙලූයා. කියවන්න සිස්ටර්.
ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථීරව සිට යක්ෂයාට විරුද්ධව සිටින්න. යක්ෂයාට විරුද්ධව ඉන්න කියනවා. එතකොට ස්වර්ගයට යන්න තියෙන මාර්ගයක් විවෘත වෙනකොට කවුරු රැවිල්ල කියනවනේ ඕක කරන්න එපා කියලා. එතන ඉන්නේ කවුද? යක්ෂයා. එන යක්ෂයාට විරුද්ධව හිට ගන්න කියනවා. මං ගිය සතියේ කෙනෙක් බෞතිස්ම කරා. සමුද යද්දි ජොබ් එක ඉවරයි. HR නේද? යාට කියන්නේ HRද? ඔෆිසල් ඉන්නේ HR නේද? HR ද යා. එයා ළඟ ඉඳන් කෝල් එකක් ගන්න පාස්ටර් මම අයින් වෙන්න දෙපාද? ජොබ් එකේ. තව chance එකක් දෙනවා. ඔයා ඉරිදා නිවාඩු ගන්න නැත්නම් එන්න කියනවා. එයා කියනවා ජේසු නිසා මං අතාරිනවා. ජේසු නිසා මං ජොබ් එක අතාරිනවා. දැන් මම අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා මම කියනවා රයිට් ජේසු නිසානේ අතාරියි. එහෙනම් ජේසු ආට හොඳ ජොබ් එකක් දෙයි. හලෙලූයා. හලෙලූයා. හොඳ ජොබ් එකක් දෙයි. අපි බලාගෙන ඉමු. මොකද වෙන්නේ කියලා. පවවදා ජොබ් එකට යනවා ඉරිදා නිවාඩු. ඒ සැලරි එකමයි. පොය නිවාඩු. උදේ 8යි සවස 5යි. නැත්තම් උදේ 7යි රෑ 9යි 10යි ඕම වැඩ කරන්නේ. ජේසු නිසා දෙයක් අතාරිනවද? ජේසු නිසා දෙයක් අතාරිනවද? ජේසු මොනවද කරන්නේ? ඊට වඩා හොඳ දෙයක්. ජේසු නිසා දෙයක් යම් කිසි දෙයක් අතාරිනවද? ඊට වඩා හොඳ දෙයක්. ඒතර බෞද්ධිස්මය ගන්න එක ඊටාම වැදගත්. සමහර අය බෞද්ධිස්ම කරන්න ගියාම වතුරට දානකම යක්ෂාත්මේ තියෙනවා. මෙහෙම දාලා ඇතුළට දාලා ගන්නකොට තමයි අලුත්ම ඇවිල්ලක් ලෙසනකොට තමයි යාගේ යක්ෂාත්මේ දුර වෙන්නේ. ජීවිත කාලෙටම. සමහර විට ඒක ශාපයකින් ආපු දෙයක්. හලෙලූයා. දැන් අපට තේරෙනවද? තේරුණාද දන්නේ නැහැ නේ. තේරුණාද? දැන් මම රෝමානු කතෝලික පල්ලියට ගිහිල්ලා නැහැ. මං හිතන්නේ අවුරුදු පූජාවට ගිහිල්ලා නැහැ අවුරුදු 24 කි. ජේසු වෙනුවෙන් අතහැරියා. ඊට වඩා දෙයක් මට ජේසු දුන්නා. හලෙලූයා. හලෙලූයා. රයිට් දැන් තේරෙනවද? දැන් තේරෙනවද? රයිට් තව බයිබල් පදයක් බලමු අපි. එහෙනම් ප්ලීස් මේක හොඳට අහගන්න. යොහන් 9:4. හොඳට අහගන්න. ඔය බෞද්ධිස්ම ගත්ත අය. බෞද්ධිස්ම ගත්ත අය ඉන්නෝනේ. ඒගොල්ලොත් අහගන්න. දහවල්ව තිබියදී මා එව් තැනැන් වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි එවිට කිසිවෙකුට වැඩ කරන්නට නොපුළුවන. මා ලෝකයෙහි සිටින කල මම ලෝකයේ ආලෝකයව සිටිමි කීසේක. දැන් ඔබ ආලෝකය වෙන්නේ රාටයි දවල්ටයි දෙකටම වැඩ කරන්න පුළුවන් ආලෝකයක් වෙන්නේ මනාලිය හැටියට සූදානම් වෙලා හිටියොත් විතරයි. හලෙලූයා. නැත්තම් ඔබ ළඟ ආලෝකයක්. ජේසු නැත්තම් ඔබ ළඟ ආලෝකයක් නැහැ. හලෙලූයා. දැන් තේරෙනවද? ජේසු ළඟ තමයි ආලෝකය තියෙන්නේ. දැන් තේරුණාද? එතකොට දෙවෙනි දැන් මේක දෙවෙනි මනමාලය කවුද? අපි දන්නේ නැහැ. හරි? එයා තමයි මනමාලය. අපි සූදානම් වෙලා ඉන්නවා. අපිත් එක්ක ඉන්න අයව සූදානම් කරනවා. හලෙලූයා.
ආත්මයයි ශරීරයයි දෙකෙන්ම අපි සූදානම් කරනවා. එතකොට ඔබට තියෙන්නේ සභාවක් හැටියට හිට ගන්නකොට ඔබට තියෙන්නේ මනාලිය හැටියට උන්වහන්සේ ළඟ හසාන ඉන්න ඕන කවුද? මනාලිය හැටියට. දැන් එකපාරක් මනාලිය කුණානේ නේ. මේක ඇවිල්ලා ස්වර්ගයත් එක්ක තියෙන සම්බන්ධතාවය. හලෙලූයා. ස්වර්ගයත් එක්ක. හලෙලූයා. කලිසස් බ්‍රදර් ස්වර්ගයත් එක්ක තියෙන සම්බන්ධතාවය. හලෙලූයා. මම දන්නේ නැහැ ඔයගලන්ට තේරෙනවද? තේරුණා පොඩ්ඩක් උස්සන්න. එන ඔයගලන්ට ප්‍රශ්නයක් තියෙන්න බෑ බෞද්ධිස්ම කරේ නේ. එහෙම කිව්ව ගමන් ඔයගල බල්ලට දාගන්න. එහෙම කිව්ව ගමන් එන ළමඩ ඉරිදා බෞද්ධිස්ම කරමුනේ. කවුද බෞද්ධිස්ම කරන්නේ? එකයි. අඩේ මමයි අය විතරයි. තාම ප්‍රශ්න තියෙනවා. තාම ඔබට කිසිම කොන්දේසියක් තියෙන්න බෑ ස්වර්ගයට යනකොට. ඔබ ස්වර්ගයට යන්න නෝ ඊතර ඉන්නේ. එතකොට ස්වර්ගයට නොයන කිසිම කොන්දේසියක් ඔබ ළඟ තියෙන්න බෑ. ඔබ තමයි තීරණය කරන්න ඕනේ. ස්වර්ගයට යන්නනේ ඔබ ඉන්නේ. එතකොට ස්වර්ගයට නොයන කිසිම කොන්දේසියක් ඔබ ළඟ තියෙන්න බෑ. ඒක තේරුණා? එහෙනම් දැන් බෞද්ධිස්ම කරන්න කැමතිද? සමහරත් මේ බෞද්ධිස්ම කරන්නේ නැද්ද? මොරටුව පැත්තෙන් අත්තිස්සන්නේ මේ මීට. ලී වගේ තමයි. මොරටුව පැත්තේ අත්තිස්සන්නේ මේ. හුණියන් කඩලා බන්ධන කඩලා දෙවියන් වහන්සේ නිදහස දීලා ආශිර්වාද කරලා දෙවියන් වහන්සේ බලය දීලා ඒ දරුවන්ට සේවය දීලා ඒ දරුවන්ගේ ජීවිත වෙනස් කරලා ඔක්කොම දේවල් කරාට පස්සේ දෙවියන් වහන්සේගේ ළඟට යන්න ඕගොල්ලෝ කැමති නැත්තම් ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක ඔයගලගේ ප්‍රශ්නයක්. හalleluya. දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න යන්නේ. හalleluya. මරුණට පස්සේ දෙවියන් වහන්සේත් එක්ක ඉන්න යන්නේ. කොච්චර කාලයක්ද? සදාකල්. ඔබ දන්නවද අපේ තියෙනවා මේ ගිනිවිල කියලා එක. පාපය කරොත් ඔන්න ඕකට ගිහිල්ලා දානවා. ගිනිවිලේ මොකද වෙන්නේ? පිච්චි 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 පිච්චි. බෞද්ධ ආගමේ තියෙන මොකද? සතර අපාය. පිච්චි පිච්චි ඉන්න ඕන. ඇයි එතනට යන්නේ? ගිනිවිල මැව්වේ යක්ෂයාට. අපිට නෙමෙයි. ඒක තේරුණාද? දැන් ඔබ සූදානම්ද? ජේසු වෙනකොට මනාලිය හැටියට ඉඳ ගන්න. දැන් මම කතා කරාට මමත් ඉන්නේ මෙතන තමයි. ජේසු අතන්ට ආවම මමත් ඉන්නේ ඔයගොල්ලෝ එක්ක. හalleluya. මේ දැන් අපි පොඩි හැබැයි මනාලිය හැටියට ඔතන තමයි මමත් ඉන්නේ. හalleluya. එහෙනම් සූදානම් කරන එක තමයි. ජේසු මේ පොළවට එද්දී හොඳට ආගන්න. ඔබ වර්ගන යනවා. ස්වර්ගයට ඔබ හරියට හිටියොත් සදා කාලයට. මොකද? ලයිෆ් ටයිම් වොරන්ටි. සදා කාලයට යත් එක්ක ඉන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කියන්නේ. හalleluya. එතකොට දුව පුතා වඳුරන්නේ නැහැ, පුතා දුව වඳුරන්නේ නැහැ, අම්මා තාත්තා වඳුරන්නේ නැහැ, තාත්තා අම්මා අඳුරන්නේ නැහැ. ස්වර්ගයට යද්දී හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් අඳුරන්නේ නැහැ. හalleluya. ඒගොල්ලෝ වෙන් වෙන්ම යන්නේ. හalleluya. තේරෙනවද? මේ සම්බන්ධතාවය නෙමෙයි තියෙන්නේ. හalleluya. ජේසු මේ පොළවට එද්දී මේ බලන්න මගේ දිහා. අපි සූදානම් වෙන්නම් අමාරුවෙන් හරි කියන එක අතුස්සන්න. ඒකට පොඩ්ඩක් අමාරුවෙන් හරි එතකොට පොඩි කාලයක් තියෙනවනේ. පොඩ්ඩක් හිතන්න තියෙනවනේ. අම්මගෙන් ආන්න ඕන, ආච්චිගෙන් ආන්න ඕන, මීමුත්තගෙන් ආන්න ඕන, මැරිච්ච අප්පච්චිගෙන් ආන්න ඕන, සීයා තාත්තගෙන් ආන්න ඕන. ඔක්කොම අහලා ඉවරලා පාස්ටර්වාට කියන්න. නෑ.
ඔගොල්ලෝ කැමති නැද්ද පේදුරු එක්ක ඉන්න? පාවුලුලා මෝසස්ලා එක්ක ඉන්න කැමති නැද්ද? කැමති නැහැ. අර ගල් වලට තට්ටු කරලා වතුර ගත් එක්කෙනා එක්ක පොඩ්ඩක් ස්වර්ගේ පැත්තේ පික්නික් එකක් ගිහිල්ලා රවුමක් ගිහිල්ලා එන්න. නැත්නම් අර යකා එක්ක ඉන්න කැමතිද? දැන් මං කියන දේ තේරෙනවද? එතන මගේ ජොබ් එක මොකද්ද? සෝදානම් කරන එක. ළමයි එන්න. මේ බලන්න මගේ දිහා. ඔබව සූදානම් කරන එක තමයි මගේ වැඩේ. හලෙලූයා. ගොරවන සිංහෙක් මෙන් යක්ෂයා බලාගෙන ඉන්නවා අපි දිහා. අපිව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න. ආදම් සායවව ඈත් කරේ සතුට උයන තිබ්බ සතුට අරන් එළියට විසි කරා. හලෙලූයා. එතකොට උයන තමයි මේක. පල්ලිය. මේ පල්ලිය තුල තියෙන සමාදානයේ සතුට අරගෙන එළියට විසි කරන්න දෙන්නේ නැති වෙන්න තමයි බෞතිස්මය අර ආලේපයක් දෙන්න යන්නේ. හලෙලූයා. හලෙලූයා. සිස්ටර් ගෙදර ප්‍රශ්න නැද්ද? තියනවලු. ගෙදර ප්‍රශ්න නැද්ද? ජේසුත් එක්ක ඉන්නකොට ප්‍රශ්න තියෙනවද කියලා අහන්න ජේසුගෙන්. දැන් බෞතිස්ම කාලේ ගන්න කාලේ හරි. ඇයි හේතුව? බෞතිස්ම නිසා ඔබේ සංඝය වෙනස් වෙන්නේ නැහැ. ඔබගේ ජාතිය වෙනස් වෙන්නේ නැහැ. ඔබගේ කුලය වෙනස් වෙන්නේ නැහැ. ඔබගේ සංස්කෘතිය වෙනස් වෙන්නේ නැහැ. බෞතිස්මය නිසා ජේසු ළඟට ලං වෙන ප්‍රමාණය වැඩි වෙනවා. හලෙලූයා. එතකොට මනාලිය හැටියට සුදුස්සෙක් වෙනවා ඔබ දෙවියන් වහන්සේගේ ගමනට. හලෙලූයා. එතකොට මම කරන්නේ වැරද්දක්ද නරකක්ද? තේරුන්නේ නැහැ. වැරද්දක් නෙමෙයිද? එතකොට මම ආගම වෙනස් කරන එකක් නෙමෙයිද කරන්නේ? කියන්නකෝ. එහෙම එකක් නෙමෙයිද? ඕගොල්ලෝ තමයි කියන්නේ. මම එතකොට ආගමක වෙනස් කරන එකක් නෙමෙයිද කරන්නේ? නෙමෙයි. ඕගොල්ලෝ තමයි කියන්නේ. හැබැයි පස්සේ කියලා කියන්න බෑ. පාස්ටර් ඒ වෙලාවේ කිව්වින්ද මම කිව්වා. ගෙදර කියලා කියන්න බෑ. ඔට්ටු නෑ. එතකොට මේකේ ආගමක් වෙනස් කරන එක නෙමෙයි කරන්නේ. දෙන්නේ ඕගලන්ට හොඳම දේ. හලෙලූයා. 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 බලන්න මෙතන කොච්චර අය එනවද? ඒගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න. ඒගොල්ලෝ ස්වර්ගයට යයිද? අපායේ ඉඳීද? හලෙලූයා. හලෙලූයා. ස්වර්ගයට යන්න මොනවද ඕන? ලයිසන් එකක් ඕන. මොකද ලයිසන් එක? බෞතිස්මය. හලෙලූයා. එතකොට ඔබ අලුත්ම ඇවිල්ලාක් ලෙස මැරිලා ආයෙත් නැගිටිනවා. හලෙලූයා. නැගිටින්නේ මොන වගේ කෙනෙක් හැටියටද? අලුත් කෙනෙක් හැටියට. මේ අලුත් කෙනාව හදන්න බෑ ඔයාගේ මහත්තයාට වගේ බිරිඳට. දවසයි දෙකයි. දරුවන්ට හදන්න බෑ. අලුත් කෙනාව හදන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. රයිට්. අපි ගීතිකාවක් කියමු. තනිවම හඬන විටදී ළඟ සිටියේ කවුරුන්ද? දරාගත නොහැකි විටදී මායිසුලුවේ කවුරුන්ද? කඳුළු සලා හඬනා විටදී ඇසුනේ කවුරුන්ද? ඔබේ කරුණාව නොමැති නම් මාද නැතිය. දැන් බලන්න කොච්චර කරුණාවක් තියනවද දෙවියන් වහන්සේ. තව එක බයිබල් පදයක් තියෙනවා. මම ගොඩක් අද ස්කිප් කරලා යන්නේ. හලෙලූයා. මතෙව් 24 පොඩ්ඩක් කියමු. තරදුවක මතෙව් 24 පොඩ්ඩක් කියමු. 24 කඳුළු සලා හඬනා විටදී ඇසුවේ කවුරුන්ද? දොස්තරවරුන්ට බෑ කියනකොට රෝගෙට ඇසුනේ කාටද? අම්මගෙන් තාත්තගෙන් ආපු ශාපයේදී එහෙ නිදහස් කරන්න බලය දුන්නේ කවුරුද? ඒ වගේ කෙනෙක් දෙවියන් වහන්සේ ළඟ නතර වෙන එක
යෝග්‍යද යෝග්‍ය නැද්ද? කිසිම කෙනෙක්ට එලවන්න බැරි යක්ෂාත්මය එලවල දුන්නු ජේසු ළඟ නතර වෙන එක වැරදිද නැද්ද? ඔක්කොම තන් වලින් ආදරය නැති වෙලා ජේසු ළඟ ආදරය හම් වෙනකොට එතන නතර වෙන එක හරිද වැරදිද? මාත්‍ය ආදරේ වගේ පේනවනේ. මාත්‍යගෙන් ඉල්ලන්නකො එක වගුවඩුවක් දෙන්න කියලා. මාත්‍ය කියයි කල්පනා කරන්න ඕන. උඹව ජීවත් කරන්නද මම ජීවත් වෙන්නද? දෙන්නම ලෙඩ්ඩු වෙනවා. ඒ වගේ අවස්ථාවලදී මොනවද කරන්නේ? තිල්ල මොනවද කරන්නේ? ඒ වගේ අවස්ථාවලදී තමයි දෙවියන් වහන්සේ අනේ වගේ අවස්ථාවල් එන්නේ නැහැ. ඔබ උන්වහන්සේගේ මනාලිය හැටියට හිටගත්තොත්. හලෙලූයා. කියවන්නේ. පොලේ ගන්න වැඩ කරනවා. මක්නිසාද බොරු කිස්තුවරුද බොරු අනාගත වාකෘතවරුද නැගිට පුළුවන් නම් තෝරා ගනු ලැබුවත් පවා මුලා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය. අම්මා මෙහෙම කියනවද? වචනෙන් වචනේ කඩලා කියන්නේ. එතකොට මාර ලස්සනයි. තෝරාගත්ත මිනිස්සුත් වැටෙනවලු. දැන් තෝරාගත්ත මිනිස්සු වැටලා නැද්ද? හා? බොරු අනාගත වක්තෘ නිසා. YouTube එකේ ගිහලා බලන්නකෝ. කකුලෙන් එලෝනේ උන් ඉන්නවා. සපත්තුවෙන් එලෝනේ උන් ඉන්නවා. හා? යන ගමන් කෝට් එකෙන් ගහනේ උන් ඉන්නවා. හා? කොහේරි ජේසු කෝට් එකෙන් ගැව්වද? හා? එවනල්ලට සූමුණා නම් අන්න අපිට කියන්න පුළුවන් ඒක බයිබලේ තියෙනවා. ඇඳුමේ වැදිලා පොඩි ටච් එකක් ගියා නම් අපිට ඒකත් කියන්න පුළුවන්. දාවල්ලේ වැදිලා. දැන් තේරෙනවද? එහෙනම් බයිබලේ නොවන බොරු අනාගත වක්තෘවරු කොච්චර ඉන්නවද? එකෙක් ෆුට්බෝල් ගහනවා දැන්. එකේ සපත්තු විසි කරලා වට්ටනවා. හා? අපෙත් ඉන්නවා ඒ වගේ කට්ටිය. හරි ආසයි වට්ටන්න. කොහමරි වට්ටන්න ඕන. කොහමරි වට්ටන්න ඕන. හලෙලූයා. වැටුනම ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ හරි දිනුම් කියලා. හැම කෙනාටම තියෙනවා සේවය කරන හැම කෙනාටම තියෙනවා මනාලිය සූදානම් කරන්න. හලෙලූයා. හලෙලූයා. අපි මේ කරන්නෙත් එක අද දවසේ මනාලියට සූදානම් වීමක්. හලෙලූයා. රයි කියමු. කියවන්න. මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගත වාක්තවරුද නැගිට පුළුවන් නම් තෝරා ගනු ලැබුවන් පවා මුලා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය. සිස්ටර් ඔය ඇඳුම පොඩක් ගලවන්නකෝ. ඇඳුම පොඩක් ගලවන්නකෝ. ජේසුගේ ඇඳුම් ගලවනවා. ඇහුවේ නෑ. මේ වගේ ඇහුවේ නෑ. අද ඔය ඇඳුම් ඇඳලා ඉන්නේ ජේසු ඇඳුම ගලවපු නිසා. එතකොට එයා ළඟ නතර වෙනකොට ඔයාට මදිකමක්ද? අපිට ඇඳුම් අඳින්න කෙනෙක් ඇඳුම් ගැලවුවා නම් එයා ළඟ නතර වෙන එක අපිට මදි පුංචි කමක්ද? අපේ තත්ත්වයට හොඳ නැද්ද? අපේ සංස්කෘතියට හොඳ නැද්ද? අවුරුදු 33ක තරුණයෙක්ව ඇඳුම් ගලවලා මහා පාරේ කසපාරවල් වලින් ඇදගෙන ගියොත් ආට මොකද හිතෙන්නේ? වයස කීයද? 31යි. පොඩි ප්‍රමාණයයි ආ. අවුරුදු දෙකක් බාලයි. සිස්ටර් ඇඳුම් ගලවලා ඇදගෙන ගියොත් මොකද හිතෙන්නේ? හැබැයි යාගේ ඇඳුම් ගලවලා ජේසුගේ අරගෙන යනවා. මිනිස්සු දෙනෝ දාක් මැද්දේ. එයා කියනවා මම ඇඳුම් ගලවලා විසි කරේ නුඹට ඇඳුම් මං අහන ප්‍රශ්නය. ඒ ඇඳුම් අඳපු කෙනාට නතර වෙන එක සුදුසුද නැද්ද? හා? මෙච්චර කල් දන්නේ නැහනේ අපි ඇඳුම් ගන්න තිල්ල තමයි අරන් දුන්නේ කියලා හිතන. දැන් මං ඇඳුම් ටික ගලවන්න කිව්වම කොහොමද අප්සෙට් වුනේ ඉතින්?
මේ නිකම් මේ 100ක් 150ක් මැද්දේ එදා කොච්චර මිනිස්සු මැද්දේ එයාගේ ඇඳුම් ගලවන්නේ. කකුල් දෙකට ලස්සන සෙරප්පු දානවනේ, සපත්තු දානවනේ. එයා සෙරප්පු ගලවලා විසි කරනවා. ඒ කකුල් දෙකට ඇන ගහ ගන්නවා. ඇන ගහලා කියනවා මම මගේ දරුවන්ට කිසි දෙයක් බදින්න නැති වෙන්න මම මගේ කකුල් පාවිච්චි කරනවා කියලා. අද ඒකයි ඔයගොල්ලෝ ඇවිදින්නේ. ඒ ඇවිදින කෙනාට බලය දුන්න කෙනා ළඟ නතර වෙන එක වැරදිද නැද්ද? වැරදි නෑ. මේ අත්වලට කසෙන් ගාලා ඇන වලින් ගාලා මෙහෙම ඉල් කරනකොට අද ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන් බලය දීලා තියෙනවා. මයික් එක අල්ලන්න බලය දීලා තියෙනවා. ළමයින්ට ගුන්නන්න බලය දීලා තියෙනවා. මම යාව විතරයි මේ උදාහරණයට ගත්තා. අනිත් ඔක්කොටම පොදුයි. හරි? එහෙම බලය දීලා තියෙන කෙනෙක් එහෙනම් එයාට දෙවියන් වහන්සේ ළඟ නතර වෙන එක සුදුසුද නැද්ද? මගේ ළඟදී මේ අත මෙන්න මෙහෙම බ්ලොක් වුණා. මුළු අතම පෙරේදා. මෙන්න මෙහෙම මුළු අතම බ්ලොක් වුණා. මට ඒ වෙලාවේ තේරුණා අත වැඩ කරන්නේ. අත වැඩ කරන්නේ. මට ඒ විනාඩි 5කට විතර මට තේරුණා මුළු පද්ධතියම අවුල් වෙනවා. එයාගේ මේ අත්වලට එන ගාද්දී හලෙලූයා ඇලපතට හෙල්ලෙන්න ඉන්නේ කසපාරවල මේ පිටවල් ඉරන්නේ ඒ ඔබගේ පිටට බරක් දරා ගන්න නැතුව ඔබට රැගෙන යන්න දෙවියන්වහන්සේ දුන්නු ඒ බලය දුන්නු කෙනා ළඟ නතර වෙන එක වැරදිද නැද්ද? ගානකොට එක වචනයක්වත් කතා කරන්න නැතුව ඔළුව ඔබාගෙන ඉන්නවා. අද ඔබට මොන ප්‍රශ්නයක්වත් කතා කරන්න හයිය දීලා තියෙනවා. නේද? උගන්වන්න බලය දීලා තියෙනවා. ඒ කිසිම වරදක් කරපු නැති කෙනා ළඟ ඔබට නතර වෙන්න පුළුවන්ද බැරිද? ඔබට කොන්දේසියක් තියෙනවද නැද්ද? ඔය ඕගන් ගහන කෙනාට මං කියන්නේ බර්ත්ඩේ දවසට ඉස්සෙල්ලා බෞතිස්මේ ගන්න. හලෙලූයා. ඊට තරම් හොඳ බර්ත්ඩේ ගිෆ්ට් එකක් ඔබට හම්බ වෙන්නේ නැහැ. හලෙලූයා. 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 රවුල් ගස් එක එක ගලවද්දී එක එක ගලවනවා. කොච්චර වේදනාවක් දැනෙන්නේ නැද්ද? එතකොට ඔබට ආශිර්වාදයක් දෙන්න එයා ළඟ නතර වෙන එක වැරදිද නැද්ද? ප්‍රියන්තියක් වැරදිද නැද්ද? හලෙලූයා. හලෙලූයා. දවල් 12ට මහා උවේ තියලා එන ගහනවා කුරුසෙක මිනිස්සු මවපු මිනිස්සු හදපු ලීයක තියලා එයා හදපු මිනිස්සු එයාට එනගාද්දී එයාට වේදනාව කොහොම දැනෙන්නේ නැද්ද? ඔබට එහෙම නොකරන්න තමයි දෙවියන් වහන්සේ එහෙම කරන්නේ. එහෙනම් ඔබ නතර වෙන එක වැරදිද නැද්ද? මම හිතනවා හොඳට තේරෙනවා කියලා නේ. අද තරම් තේරෙනවා වැරදිද නැද්ද? පුත්තලමේ තියලා පුත්තලමේ බෞද්ධරයක් ඉන්න බූරුවනේ. හැබැයි බූරුවෙක් වෙන්න නොදී නේද? දෙවියන් වහන්සේ ප්‍රඥාව දීලා බලය දීලා නේද? කරුණාව දීලා අරගෙන ඇවිල්ලා එයා ළඟ නතර වෙන එක වැරදිද නැද්ද? ආක්ෂා එන්න. ආක්ෂලා මෙතන සේවය කරන්න කොහොමද දන්නද? බල්ටි ගගා. ඇයි එයාට දුන්නු කරුණාව වෙන කාටවත් දීලා නැහැ. එයාට වඩා කරුණාව දීලා තියෙන්නේ දෙමව්පියන්ට. ඇයි? ඒ ළමයි ඉස්පිරිතාලේ කොට අම්මා තමයි වැඩිපුරම ඉස්පිරිතාලේ දුක් විඳින්නේ. එයාට ඇඳ උඩ විතරයි දුක් විඳීම තිබ්බේ. අරයට තව ළමයි 3 දෙනෙක් හිටියා නේද? 3 දෙනා කන විදිය බැලුවේ කොහමද? කොහමද ඒ ළමයි හිටියේ?
ඒ මාස ගානක් ඒ ආදරේ හම්බුණාද? ඒ අම්මගේ තාත්තගේ. කොච්චර දුක් විඳින්නේ නැද්ද ඒ තරුණයෝ දෙන්න තුන් දෙනා? ඒ වගේ කෙනෙක් දෙවියන් වහන්සේ ළඟ නතර වෙන එක වැරදිද? අම්මා දැන් තේරෙනවද? ජේසු ළඟ නතර වෙන එක තමයි තියෙන්නේ. දැන් තේරෙනවද? ජොබ් එක ඕන, ජොබ් එක නෑ ස්වාමීනි. ජොබ් එක දෙන්න කියනකොට ජොබ් එක දෙනවා. ස්වාමීනි පොලිස් රිපෝට් එකක් දෙනවා. ස්වාමීනි එතනින් නෑම සම්බන්ධතාවය ඇති කරනවා. වර්ධනය කරනවා. හැම දෙයක්ම කරලා දෙවියන් වහන්සේ ගෙනල්ලා තියෙනවා. එහෙම කෙනෙක් කොතනද නතර වෙන්න ඕනේ? ඇහුන්නේ නැහැ සිස්ටර් අයියෙන් කියන්නේ. ඔය මයික් එකෙන් පොඩ්ඩක් කියන්න. දෙවියන් වහන්සේ ළඟ. දෙවියන් වහන්සේ ළඟ. මම නෙමෙයි කිව්වේ බ්‍රදර්. වයිෆ් කිව්වේ මාව අල්ලන්න එපා. එයා තමයි කිව්වේ. අපි බලමුනේ දෙවියන් වහන්සේ ළඟ නතර වෙන්නේදී. කොන්දේසියක් නැතුව නතර වුණොත් අන්න එතන දෙවියන් වහන්සේව හම්බ වෙනවා. මල්ලි. අසගන්දේ. බර කුරුසයක් කරේ තබා. අපි මෙනෙහි